සුබ දවසක් හැමෝටම. ඉතින් මම හිතුවා මේ channel එක හරහා කාලෙකට පස්සේ නැවත ඩිසයිනින් වීඩියෝ එකක් අරන් එන්න. එතකොට මම හිතනවා ඒකත් එක්කම දැන් ඕගොල්ලෝ දන්නවත් ඇති මොකද්ද මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න යන ඩිසයින් එක කියලා. ඉතින් මේ ඩිසයින් එක ගැන යම්කිසි අදහසක් ඕගොල්ලන්ට දැනටම ඇති. දැන් මෙතනදී මුලින්ම කියන්න තියෙන දේ තමයි මම ඒ තැනට යන්න කලින් කියන්නේ සර්කිට් එක ගැන කතා කරන්න කලින් මම හිතනවා මේ channel එකත් එක්ක මුලින් ඉඳන් ඉඳපු අයට මේ channel එක හරහා මම කලින් අවුරුදු කිහිපයක කරන්ගේ වැඩපිළිවෙල පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියනම් වඩා හොඳයි කියලා. මොකද ඒකට හේතුව තමයි මම ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ channel එකත් එක්ක මුලින් ඉඳන් හිටියනම් මේ ගොඩ කාලයකට පස්සේ කියන්නේ ඇත්තටම අවුරුද්දකට වඩා වැඩි කාලයක් මම මුකුත් අරන් ආවෙත් නෑ මේ channel එක හරහා. ඒ හින්දා පොඩ්ඩක් මුලින් ඉඳන් ඉඳපු හැමෝටම පොඩ්ඩක් කතා කරලා හිටියනම් වඩා හොඳයි කියලා මම හිතනවා විනාඩි කිහිපයක් අරගෙන මුලින්ම. ඒකත් එක්ක අමතරව කියන්න තියෙන දේ තමයි මම දන්නවා දැන් මේ channel එකට අලුතෙන්ම ඇවිල්ලා පළවෙනි පාර්ට මේ වීඩියෝ එකම බලන කෙනෙකුට ඇත්තට මේ මම මුලින්ම මේ ගන්න හදන විනාඩි කිහිපය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ නේ. කියන්නේ ඒ වගේ කෙනෙක්ගේ කාලයෙන් අපතේ යාමක් නෙවෙන්නේ මේ මම ගන්න විනාඩි කිහිපය. ඒතකොට ඒ හින්දා මම හැමෝටම සාධාරණයක් වෙන්න ඕන විදියට මම පහලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ටයිම්ස් ටික දාලා තියන්නම්. එතකොට ඕගොල්ලෝ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම ඒ පළවෙනිට කතා කරන විනාඩි කිහිපේ ස්කිප් කරලා සර්කිට් එක ගැන කතා කරන් යන තැන ඉඳන් බලාගෙන යන්න. මොකද ඒ ගැන ඇත්තටම අවශ්‍ය නැති කෙනෙකුට ඉතින් ඒ මම ගන්න කාලේ අපරාධයක් වෙනවා. ඒ හින්දා මම ඒ ටිකේ විදිහට ටයිම්ස් ටික දාලා තියන්නම්. ඒ ටික තමයි විස්තර ටික. අපි එහෙමනම් මේකට දැන් ආරම්භයක් ගමු. දැන් එහෙමනම් මේ කතාවට ආරම්භයක් ගන්න ඕන නම් මම හිතනවා මේ ටික අපිට පටන් ගන්න තියෙන 2023 ඉඳන්. එතකොට ඒ අවුරුද්දට අපි ගියොත් එහෙම මට මතක විදිහට ඒ අවුරුද්දේ මට තිබ විවිධ හේතු කිහිපයක් සහ තිබ්බ මහන්සි ගතියයි ඔක්කොමත් එක්ක මට ඇත්තටම ලොකු අවශ්‍යතාවයක් තිබ්බා ලොකු නිවාඩුවක් ගන්න. කියන්නේ දිග කාලයකට හොඳ නිවාඩුවක් ගන්න ඇත්තටම අවශ්‍යතාවයක් තිබ්බ මේ වැඩ ඔක්කොම නවත්තලා. කියන්නේ මේ channel එකේ අමතර වැඩ ඔක්කොම ටික නවත්තලා පොඩි නිවාඩුවක් ගන්න කාලයකට මට ලොකු අවශ්‍යතාවයක් තිබ්බා. ඉතින් ඒකත් එක්ක තමයි මම 2023 නොවැම්බර් වල විතර වගේ පෝස්ට් එකක් ලියලා දැන් මේ channel එකේ හරහා ඒ වීඩියෝස් ගේන්න වෙන එකක් නැහැ. මම කාලයකට ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා කියලා. තෝට ඒ පෝස්ට එක ලියද ඇතරම හොඳ මානසිකත්වක හිටියෙත් නැහැ. මොකද ඒ වෙලාවෙදි මට ඇත්තරම කිසිම අදහස තිබෙනෑ මංආයි මේ හරහයනවද මේ වැඩයි පටන්ගන්නද කිසිම දෙයක් ගැන මට අදසත් තිබුණ හැම ගොලුවේ තිබ එකම දෙතයි මං දිගනි වාඩුවක් ගන්න ඕන කියන එක විතරයි. ඉතිං ඒ හින්දම මෙච්චර හිතන්න ඇතු ලියල දාපු පෝස්ට එක තමයි ඒක. නමුත් ඒත් එක්කම් මම එච්චර හිතුවෙත් නැහැ ඒකට කමෙන්ට්සේ කියලවත් කවුවත් එක බලයි කියලා ඇතරමට කිසිම අදහස තිබුණ නැහැ. දැන් ඊට පස්සේ පෝස්ට් එක දැම්මම පස්සේ ඒකට ආව කමෙන්ට්ස්ුත් එක මට මතකයි ඒ දවස්වල ඇත්තටම මට ඒ කරපු වැඩේ වැරදි කියලා හිතුණා. කියන්නේ මේ පෝස්ට් එක දාපු එක ගැන ඇත්තටම මට අවුල් ගියා. මොකද මම මේ කරපු වැඩේ ඇත්තටම වැරදි කියලා මම කියන්නේ. එතන ලොකු පිරිසක් ඒ වෙලාවේදී හිටියනේ. කියන්නේ සාමාන්‍ය සැලකිය යුතු පිරිසක් හිටියා. ඉතින් ඒ වගේ පිරිසක් ඉන්න තැනක මම මොනවා හරි වැඩක් කරන් යනවා නම් ඒක එකපාරම හේතුවක් කියන්නත් නැතුව නවත්තලා දාන එක මම හිතනවා වැරදි කියලා. ඉතින් ඒ අවුලත් එක්ක මම එදස්වල කරන්ගේ ඩිසයින් එක කියන්නේ මම ඔගොලුත් එක සාකච්ඡා කරන්ගේ මත්තක විදිහට එදස්වල ස්පීක ප්‍රොටෙක්ෂන් සර්කිට් එක. ඉතින් ඒක මම සාකච්ඡා කරලා ඉවර කරා 2023 දෙසැම්බර් වෙනකොට. ඉතින් මං හිතන්නේ 31 වෙනිදා විතර වෙනකොට ඒ ටික ඔක්කොම සාකච්ඡා කරලා මම ඒ වැඩේ ඉවර කරලා දැම්මා. එතකොට එතනින් ඒ ටික හරි. ඊට පස්සේ මම ඒ වෙද්දිත් හිටියේ ඇත්තටම ආයි තව නිවාඩුවක් කොහොම හරි ගන්න ඕනි කියන මට්ටමක. එතකොට ඒකත් තිබුණත් මට මතකයි මේ channel එක සම්පූර්ණයෙන් හිස්ව තියන්නත් මගේ හිත දුන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේක ඇතුලේ ගොඩක් අය ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒකත් එක්ක මේ වගේ එකක් නවත්තලා දානවා කියන එක හරි නැහැ කියන තැන තමයි මං හිටියේ. ඒ හින්දා මම පුළුවන් විදිහට 2024 ජනවාරි ඉඳන් ඒ කියන්නේ 24 ජනවාරි ඉඳන් 24 අපි ගත්තොත් දෙසැම්බර් විතර වෙනකන් පොඩි නිවාඩු අතරමැදින් අරන් කියන්නේ මාසයක් විතර මාසයක් දෙකක් එහෙම පොඩි නිවාඩු අරන් අතරමැදින් කොහොම හරි වීඩියෝස් කිහිපයක් කරන් ආවා. ඒ කියන්නේ මට ඒක කරන්න හේතු වෙච්ච දේ තමයි මේ channel එක හිස්ව තියෙන්න මම කිසිම වෙලාවක කැමති වුණේ නැහැ ඒ අවුරුද්දේදී. ඉතින් එහෙම ගෙනාවත් මම ඩිසයිනින් ඒ වගේ මොනවා හරි ටිකක් වැඩිපුර වෙලාවක් යන සහ පොඩ්ඩක් වැඩිපුර දේවල් කතා කරන්න තියෙන වීඩියෝස් අරන් ආවේ නෑ. බේසික් වීඩියෝස් තමයි මම ඒ ටිකේ අරන් ආවේ. ඉතින් මතක විදිහට ගත්තොත් එහෙම මං හිතන්නේ මම ලොජික් ගේට්ස් ගැන තමයි මේ අවුරුද්දෙම කතා කරේ. කියන්නේ මේ මාස කිහිපෙම කතා කරේ ලොජික් ගේට්ස් ගැන. ඉතින් ඔය ටික කතා කරලා ඉවර වෙලා මත්තක විදිහට මම 2024 දෙසැම්බර් 25 කියන්නේ ක්‍රිස්මස් දවසේ මම තව ඩිසයින් එක රිලිස් කරයි. කියන්නේ මේ දැන් මේ වීඩියෝ එකේදී මම සාකච්ඡා කරන්න යන ඩිසයින් එකේ සර්කිට් එක මම ඔයගොල්ලන්ට
පෝස්ට් එකක් විදිහට දුන්නා. ඉතින් ඒ ඩිසයින් එක ඇත්තට මේ අවුරුද්දේ අන්තිමට මම අරන් ආවේ ඒ අවුරුද්ද සම්පූර්ණයෙන්ම හිස්ව තියන්න මම අකමැති වෙච්ච හින්දා. ඒ කියන්නේ නිවාඩුවක් ගන්න ඕන වුණත් ඒ අවුරුද්ද මට පොඩ්ඩක් මේ channel එක හිස්ව තියන්න මම කැමති වුණේ නැහැ. ඒකත් එක තමයි කොහොම හරි මොකක් හරි ඩිසයින් කරලා මම මොනවා හරි අඩු පෝස්ට් එකක් හරි දානවා කියලා හිතාගත්තේ අවුරුද්දේදී. ඉතින් ඒ විදිහට ඒක ඉවර වුණා. ඊට පස්සේ අපි 2025ට ආවොත් ඒ ටික මම මේ පැත්තේ ලිව්වොත් එහෙම 2025 ජනවාරි ඉඳන් 2025 දෙසැම්බර් වෙනකන් ඇත්තටම මම කිසිම දෙයක් පෝස්ට් එකක්වත් වීඩියෝ එකක්වත් කිසිම දෙයක් මේ channel එකෙන් අරන් ආවේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණ හිස්ව තිබ්බ අවුරුද්දක් තමයි මේ channel එකේ 2025 කියන්නේ. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මං හිතන්නේ 2025 දී මට අර තැනින් තැන මම මේ channel එකත් බල ඒ ඔක්කොම බැලන්ස් කරන් යනවට වඩා සම්පූර්ණ කාලයකට මේක නවත්තලා දානවා කියන තැනට ආවා. ඉතින් ඒක මට කොහොම වුණත් ගන්න උනා තීරණේ. ඉතින් එකවරම නවත්තලා දානවට වඩා මං හිතනවා ටිකක් මම ආව පිළිවෙල හොඳයි කියලා දැනුණ හින්දා මම පොඩ්ඩක් ඒ අවුරුද්ද මගේ නිවාඩුව විදිහට ගත්තා. ඉතින් ඒ කාලෙදී මේ channel එකත් එක්ක ඉඳපු හැමෝටම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මුලින්දම. මොකද හේතුව තමයි ඒ වගේ දෙයක් කරාන් පස්සේ කියන්නේ channel එකක් සම්පූර්ණයෙන් මේ වගේ කාලයක නවත්තලා තිබ්බහම පස්සේ මේක තුල ඉන්න අයට කියන්නේ මේ channel එකත් එක්ක ඉන්න අයටත් හිතනවා තවදුරටත් මේක ඇතුලේ ඉන්න ඕනේද? ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවනේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඔයගොල්ලෝ channel එකයි මාව විශ්වාස කරලා දිගටම මේකත් එක්ක රැඳිලා හිටියා නම් ඒ හැමෝටම මම ගොඩක් ස්තුති කරනවා. ඉතින් ඒ ටික තමයි මට මේ විනාඩි කිහිපයක් ගන්න ඕන උනෙත් විශේෂයෙන්ම ඒ අයට ස්තුති කරන්න. ඉතින් ඊට පස්සේ දැන් මම දැන් මේ ඉන්නේ 2026 නේ. එතකොට මේ අවුරුද්දේ මම පුළුවන් විලාවල් වලදී පුළුවන් විදිහට වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ යටතේ දැන් මේ ඩිසයිනින් වීඩියෝ එකක් විදිහට මම මේ 2024 දෙසැම්බර් 25 වෙනිදා ඔයගොල්ලන්ට දීපු ඩිසයින් එක ගැන සාකච්ඡා කරන්න හිතනවා. ඉතින් මම හිතනවා එහෙනම් මේ වැඩපිළිවෙල ගැන දැන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා කලින් අවුරුදු කිහිපෙම වෙච්ච. එතකොට දැන් මෙතනදී මම දැන් මේ වීඩියෝ එක පටන් ගනිද්දී මම දැන් ඇත්තටම අවුරුද්ද නිකන් ඉඳලා තියෙන්නේ. ඒතකොට සමහර දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම පොඩි පොඩි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. ඒකත් එක්ක ඒ ටික මම හිතනවා බැලන්ස් කරන් කොහොම හරි මේ වීඩියෝ එක කරන්න. ඉතින් අපි එහෙනම් බලමු මට කොච්චර දුරට මේ ටික ඇත්තටම මතකයේ තියනවද කියලා. හරි. එහෙනම් දැන් මෙතනදී මම මුලින්ම සර්කිට් එක ඩිසයින් කරන විදිය සාකච්ඡා කරන් යන්නේ නැතුව මම හිතනවා වඩා හොඳයි කියලා මුලින්ම මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඒ කියන්නේ ඇයි අපි මේ වගේ සර්කිට් එක ඩිසයින් කරන්නේ කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා හිටියනම් මම හිතනවා ඒක හැමෝටම හොඳක් වෙයි මෙතනදී හොඳ ආරම්භයක් ගන්න කියලා. එතකොට දැන් එතනට මම ගියොත් එහෙම මෙතනදී අපිට පොඩි උදාහරණයක් ඒකට අවශ්‍ය වෙනවා. මම ඒකට මෙතනට පොඩි DC source එකක් ගන්නවා. එතකොට මේක මොකක් හරි බැටරි එකක් එහෙම නැත්නම් මොන හරි power supply එකක් ඒ වගේ ඕනම DC supply එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි හිතමු මේ DC supply එකෙන් අපි මොකක් හරි අපි ගාව තියෙන පරිපථයකට අදාළ supply එක ලබා දෙනවා කියලා. ඉතින් මේක අපි එදිනදා භාවිතා කරන මොකක් හරි සර්කිට් එකක් එහෙම නැත්නම් අපි අලුතෙන්ම හදලා චෙක් කරගන්න බලාපොරොත්තු වෙන සර්කිට් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක මම ලෝඩ් එක විදිහට හඳුන්වන්නම් මෙතනදී. එතකොට දැන් මෙහෙම සප්ලයි එක දුන්නාම අපි දන්නවා මෙතනදී අපි මේ සප්ලයි එක ලබා දෙන පරිපථයේ කිසිම ගැටලුවක් නැතුව හොඳ මට්ටමින් ක්‍රියා කරනවා නම් මේකට අදාළ අවශ්‍ය ධාරාව විතරයි මේ සප්ලයි එකෙන් ඇදලා ගන්න. ඊට අමතරව වෙන ගැටලුවක් වෙන්නේ නැහැ පරිපථය හොඳින් ක්‍රියා කරනවා නම්. නමුත් අපි දන්නවා පරිපථයේ මොන හරි ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කාලයක් තිස්සේ පාවිච්චි කරන් යන එකක් නම් මොන හරි කැපැසිටර්ස් පරණ වීමක් එක්ක ෂෝට් වීමක් ඇති වෙලා එහෙම නැත්නම් IC එකක මොකක් හරි දෝෂයක් ඇවිල්ලා එහෙම නැත්නම් අපි අලුතෙන්ම හදපු සර්කිට් එක ගන්න IC එකක් පින් මාරු කරලා හයි කරලා හරි කැපැසිටර්ස් වල දරින මාරු කරලා හයි කරලා හරි මොකක් හරි ඒ වගේ මොන හරි ගැටලුවක් ඉඳලා මොකක් හරි ෂෝට් එකක් ඇති වුණොත් එහෙම මේ පරිපථයේ අනිවාර්යයෙන්ම මේකට අනවශ්‍ය ධාරාවක් ඇදලා ගන්නවා. ඒ කියන්නේ අධි ධාරාවක් මේ හරහා යන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපි දන්නවා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ සර්කිට් එකේ තියෙන උපාංග වලට ගොඩක් ලොකු හානියක් වෙනවා. ඊට අමතරව PCB එකේ තියෙන පාර්ට්ස් ඩැමේජ් වෙන්නත් පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. දැන් ඒ කතා කරේ පරිපථයට වෙන්න පුළුවන් හානිය ගැන. ඊට අමතරව අපේ මේ සෝස් එකටත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඒ වගේ අනවශ්‍ය ධාරාවක් ඒ විදිහට ඇදලා ගන්න ගත්තොත්. ඉතින් අපි දන්නවා අනිවාර්යයෙන්ම එහෙමනම් මේ වගේ අවස්ථාවක් ආවොත් අපි මේක ප්‍රොටෙක්ට් කරගන්න මොකක් හරි ක්‍රමයක් අනිවාර්යයෙන්ම පරිපථයකදී යොදා ගන්න ඕනේ. ඉතින් ඒ ගැන තමයි දැන් අපි එහෙනම් මේ කතා කරන්නනේ. කියන්නේ එතනට තමයි අපි මේ කතා කරන්න යන සර්කිට් එක අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් තමයි අපි මේකෙදි කතා කරන්න යන්නේ. කියන්නේ ඩිසයින් කරන්න යන්නේ ෂෝට් සර්කිට් ප්‍රොටෙක්ෂන් එකක් එහෙම නැත්නම් ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එකක්. මේ නම් දෙකෙන්ම මේ සර්කිට් එක හඳුන්වනවා. ඉතින් ඔයගොල්ලෝ හයි එහෙම සර්කිට් එකක් යොදා ගන්න නැතුව අපිට ඕන නම් මෙතනට ෆියුස් එකක් යොදා ගන්න පුළුවන් නේද කියලා.
ඒ කියන්නේ මෙතනදි මම උදාහරණයක් විදිහට නිකන් ඇම්පියර් 5ක විතර ෆියුස් එකක් දැම්ම කියමුකෝ. එතකොට අපි දන්නවා මෙතන මේ පරිපතේ මොකක් හරි ෂෝට් එකක් වුණොත් මෙතනින් ඇම්පියර් 5ට වඩා මේ පැත්තෙන් ඉදලා ගන්න ගත්තාම මේ ෆියුස් එක පිච්චිලා යනවා. එතකොට මේ දාරා ගැලීම නැවතිලා පරිපතේ ආරක්ෂා වෙනවා කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ වගේ සර්කිට් එකක්ම අවශ්‍ය නැහැ නේද කියලා. ඇත්තම කතා ගත්තොත් එතනදී දැන් ඇම්පියර් 5 ෆියුස් එකක් දැම්මහම අපිට හරියටම කියන්න බැහැනේ කොච්චර කරන්ට් එකක් ගියාමද මේක පිච්චිලා යන්නේ කියලා. කියන්නේ කොච්චර වෙලාවක් යයිද ඒ ප්‍රශ්න ටික එනවනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවා ඇම්පියර් 5ට වඩා ගියොත් තමයි මේ ෆියුස් එක පිච්චෙන්නේ. නමුත් අපි දන්නවා දැන් සමහර විට මෙතන මොකක් හරි ඩිරෙක්ට් ෂෝට් එකක් ඇති වුණොත් එහෙම එකවරම මේ සප්ලයි එකෙන් ගන්න පුළුවන් උපරිම ධාරාවක් මේකට ඇදලා ගන්න. සමහර විට උදාහරණයක් විදිහට ගත්තොත් ඇම්පියර් 10ක් එකපාරම ඉතා සුළු කාලයක් ඇතුළත ඇදලා ගන්න පුළුවන් මේ පැත්තට. එතකොට මේ ෆියුස් එක පිච්චෙන්න යන වෙලාව ගැන අපිට ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ අපිට ඕනේ පුළුවන් තරම් ඉක්මනට මෙතන මේ කනෙක්ෂන් එක නැති වෙලා යන සප්ලයි එකට තියෙන. එතකොට මෙතන ෆියුස් එකක් භාවිතා කිරීමේදී එන ගැටලුව තමයි ඒ ෆියුස් එක පිච්චෙන්න යන කාලය සම්බන්ධ ගැටලුවක් තමයි අපිට තියෙන්නේ. එතකොට ඒ පිච්චෙන්න යන කාලය ඉතා අඩු වුණත් අපි දන්නවා දැන් එතනදී ඒක ඉක්මනින් සිද්ධ වුනේ නැත්නම් අපේ පරිපතයට සහ මේ සෝස් එකට වෙන්න පුළුවන් හානිය ඒ වෙද්දිත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන ෆියුස් එකක් භාවිතා කිරීමේ තියෙන පොඩි ගැටලුවක් විදිහට එන්නේ. නමුත් ෆියුස් එකක් භාවිතා කිරීම වඩා හොඳයි ඕනම තැනකට. ඉතින් ඒකේ එන අපිට ගැටලුව තමයි මම මේ ඔයගොල්ලන්ට අදහස් කරලා දුන්නේ. එතන ෆියුස් එක රියැක්ට් කරන්න යන වෙලාව තමයි එතනදී අපිට එන ප්‍රශ්නේ. ඉතින් මං හිතනවා ෆියුස් එකක් භාවිතා කිරීමේ ගැටලුව මොකක්ද කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියලා. අපි ඒ හින්දායි මේ සර්කිට් එකට යන්න උත්සාහ කරන්නේ. ඉතින් මේකෙදි තියෙන වාසිය තමයි අපි සෙට් කරලා තියෙන ලිමිට් එකට වඩා පොඩි ගාණක් හරි වැඩි වුණ ගමන් ඉතාමත් ඉක්මනින් මේ කනෙක්ෂන් එක නැති වෙලා යනවා මේ සප්ලයි එක සහ මේ ලෝඩ් එක අතර තියෙන. ඉතින් ඒක තමයි මේ සර්කිට් එකේ තියෙන වාසිය. මං හිතනවා දැන් ඇයි අපි මේ වගේ සර්කිට් එකකට යන්න හදන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියලා. අපි එහෙමනම් සර්කිට් එක ඩිසයින් කරන තැනට අපි යමු ඊළඟ පියවරට. දැන් අපිට එහෙමනම් අපේ මේ ඩිසයින් එක වැඩ කරන්න ඕන විදිහ ගැන යම්කිසි අදහසක් තියෙන හින්දා අපිට පුළුවන් ඒකත් එක්ක කොහොමද අපේ මේ සර්කිට් එකේ තියෙන විවිධ කොටස් ටික පෙළ ගැහිලා ඇවිල්ලා අපිට අවසානයේ එන්න ඕන ප්‍රතිඵලය ගන්න පුළුවන් විදිහට මේ ටික ඔක්කොම හැදෙන්න ඕනේ කියන එක ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. එතකොට දැන් මේ වගේ පියවරක් ඇයි අවශ්‍ය කියලා කවුරු හරි අහුවොත් එහෙම මං කියන්නේ මෙතනදී මේ පියවර වැදගත්කම වෙන්නේ අපි එකවරම අවසානයේට එන්න ඕන සර්කිට් එක ගැන හිතලා උපාංගත් එක්කම එකවරම අපි මොකක් හරි සර්කිට් එක ඇඳන් යනවට වඩා පහසුයි අපි මේ වගේ එක එක එන්න ඕන කොටස් ටික පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලලා ඒ ටික කොහොමද එකින් එකට කනෙක්ට් වෙන්නේ කියලා බලලා එතකොට ඒ කොටස් එකින් එක මොන වගේ තත්ත්වයකද තියෙන්න ඕනේ කියන එක ගැන පොඩි අවබෝධයක් තියාගෙනම අතන්ට යනවා නම් වඩා හොඳයි. එතකොට දැන් එතනදී අපිට මේ වැඩේ ඊට පස්සේ පහසුත් වෙනවා. ඊට පස්සේ තව බැලුවොත් එහෙම මෙතන කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපි ෆයිනල් ඩිසයින් එකේ තියෙන්න ඕන විදිහටම මෙතන සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් නිකන් මේ ඩයග්‍රෑම් එක ඇඳගන්න ඕනේ නැහැ කොටස් ටික. මොකද ඒකට හේතුව සමහර විට මෙතනදී අපිට අමතක වෙන දේවල්, ඒ කියන්නේ අපිට මග හැරෙන දේවල් අඩුපාඩු මේකේ තියෙන්න පුළුවන්. ඉතින් නමුත් මූලිකම දේවල් ටික මේකේ තියෙනවා. ඊට අමතරව අපි මේ ඩිසයින් එක ඉස්සරහට කරන් යද්දී අපිට තේරුවත් මොකක් හරි අඩුවක් තියෙනවා, මොනවා හරි තව මේකට ඇඩ් වුණා නම් හොඳයි කියලා. ඒ වගේ ඉම්ප්‍රූව් වෙන්න ඕන තැන් තියෙනවා නම් අපිට ඒ ටික ඩිසයින් එක කරගෙන යන ගමන් ඉස්සරහට ඒ ටික ඇඩ් කරන් යන්න පුළුවන්. නමුත් මෙතනදී මම කියන්නේ සම්පූර්ණම පර්ෆෙක්ට්ම ඩයග්‍රෑම් එකක් තියෙන්න ඕන කියලා. ඉතින් මෙතන දාලා අදහසක් ගන්න පුළුවන් වෙන්න මේක මුලින්ම ඇඳගත්තා නම් වැඩේ අපිට පහසුයි ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා මේ පියවරේ වැදගත්කම ගැන දැන් කට්ටියටම අදහසක් ඇති කියලා. ඉතින් දැන් මෙතනට ගියොත් එහෙම දැන් අපේ මූලිකම අදහස බැලුවොත් අපිට තියෙන්නේ මොකක් හරි අපි පාවිච්චි කරන පරිපතයට, ඒ කියන්නේ මොකක් හරි අපි චෙක් කරන්න හරි මොනවා හරි අපේ ලෝඩ් එකට ගන්න කරන්ට් එක ඕනට වඩා වැඩි වෙනවා නම්, කියන්නේ මොකක් හරි අපි බලාපොරොත්තු වෙන ලිමිට් එකට වඩා වැඩි වෙනවා නම් අපිට එවෙලෙම සප්ලයි එක සහ ලෝඩ් එක අතර තියෙන කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න පුළුවන් ඩිසයින් එකක් තමයි ඕන වෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් එහෙම දැන් අපි කිව්වනේ මෙතන වචන දෙකක්, ඒ කියන්නේ මෙතන කරන්ට් එක මොකක් හරි සීමාවකට වඩා වැඩි වුණොත් කියලා කියුණා. ඒ වගේම ලයින් එක ඩිස්කනෙක්ට් වෙන එකක් ගැනත් කියුණා. ඒ කියන්නේ කරන්ට් එක මෙෂර් කරගන්න විදිහක් තියෙන්න ඕනේ. ඒ වගේම ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න ක්‍රමයකුත් තියෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා කරන්ට් එක මෙෂර් කරන්න අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ෂන්ට් රෙසිස්ටර් එකක්. ඊට අමතරව අපි මේ ලයින් එක ඩිස්කනෙක්ට් කරනවා නම් මොකක් හරි එක්තරා විදිහක ස්විච් එකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ටිකත් එක්ක අපි එහෙනම් මෙතන අපිට අවශ්‍ය මූලිකම දේවල් ටික මෙතන ඇඳගමු කටුවට.
ඉතින් අනිවාර්යෙන්ම අපිට මෙතන පවර් සෝස් එකක් ඇඳගන්න වෙනවා. ඊට පස්සේ මම කිව්වා වගේ කරන්ට් එක මෙෂර් කරගන්න අපි මෙතන ෂන්ට් රෙසිස්ටර් එකක් පාවිච්චි කරමු. ඊළඟට අපිට මොකක් හරි විදිහක ස්විච් එකක් අවශ්‍ය වෙනවා. ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු. දැනට මම මෙතන ස්විච් එකකට අවශ්‍ය බ්ලොක් එකක් ඇඳ ගන්නම්. ඉතින් මෙතන මම මේක ස්විච් එකක් කියන්න SW කියන මේක ලියා ගන්නම්. ඊළඟට මෙතන මේ ස්විච් එක හරහා තමයි මේ සප්ලයි එක අපේ ලෝඩ් එකට කනෙක්ට් වෙන්නේ. ඉතින් ලෝඩ් එක මම මෙතන මේ විදිහට ඇඳ ගන්නම්. මේක මම L කියලා දාන්න. දැන් මෙතන බැලුවොත් එහෙම අපි දන්නවා අපේ මේ ස්විච් එක මොකක් හරි විදිහක ස්විච් එකක් මම භාවිතා කරනවා කිව්වහම මෙතනට අපි මොන හරි විදිහක ට්‍රාන්සිස්ටර් එකක්ද එහෙම නැත්නම් වෙනස් විදිහක ස්විච් එකක්ද පාවිච්චි කරන්න කියන එක තමයි අපේ ප්‍රශ්නේ එන්නේ. කියන්නේ මොන වගේ ස්විච් එකක්ද මෙතනට පාවිච්චි කරන්න කියන එක තමයි අපේ ප්‍රශ්නේ එන්නේ. ඇත්තට මේක තීරණය වෙන්නේ අපි මෙතනදී මේ ඩීල් කරන ධාරාවන් එක්ක. ඒ කියන්නේ දැන් මෙතන ගත්තොත් එහෙම අපි හිතමු අපේ මේ අධිධාරාවන් ඇති වෙන්නේ කියන්නේ මේ ෂෝට්ස් ඇති වෙන්නේ මිලිසෙකන්ඩ්ස් රේන්ජ් එකේ කියලා. ඒ කියන්නේ මිලි තප්පර ගානකදී ඇති වෙන මොන හරි අධික කරන්ට් ස්පයික්ස් කියලා ගමුකෝ මේවා. එතකොට එහෙම නම් අපි මෙතන මේ ඩීල් කරන්නේ අපිට පුළුවන් රිලේ එකක් මේ ස්විච් එක විදිහට පාවිච්චි කරන්න. මොකද රිලේ එකක් ගැටලුවක් නැතුව ඒ රේන්ජ් එකේ අපිට හසුරවන්න පුළුවන්. නමුත් මේක ටිකක් මයික්‍රොසෙකන්ඩ්ස් ලෙවල් එකකින් වගේ වැඩ කරනවා නම් කීයටවත් රිලේ එකක් ගැලපෙන්නේ නැහැ. මොකද අපි දන්නවා රිලේ එකේ කොයිල් එක එනර්ජයිස් වෙලා ඒ කන්ටැක්ට්ස් වැඩ කරන්න හරියට ටිකක් ඊට වඩා වැඩි කාලයක් ගත වෙනවා. එතකොට පරිපතයට වෙන්න පුළුවන් හානිය ඒ විදිහත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි දැන් මෙතන මම මේ සර්කිට් එක ඇත්තටම ඩිසයින් කරන්නේ මිලිසෙකන්ඩ්ස් රේන්ජ් එකේ තියෙන ගැටලු වලට උත්තරයක් දෙන්න ඕන විදිහට හින්දා මම රිලේ එකක් මේ වැඩේට පාවිච්චි කරන්න තමයි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් එහෙම නොවුනොත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ කියන්නේ මයික්‍රොසෙකන්ඩ්ස් රේන්ජ් එකේ නැනෝසෙකන්ඩ්ස් රේන්ජ් එකේ මොන හරි ප්‍රශ්න තිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට ට්‍රාන්සිස්ටර් එකකට යන්න වෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට MOSFET එකකට යන්න වෙනවා. ඉතින් ඒක තමයි මෙතනදී ස්විච් එක තෝරගනිද්දී අපි දැනන් ඉන්න ඕන දේ. ඉතින් ඊළඟට මෙතන ෂන්ට් රෙසිස්ටර් එක බැලුවොත් එහෙම අපි දන්නවා මේකේ රෙසිස්ටන්ස් එක ගොඩක් අඩු වගේක් තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ohms 0.1 ohms 0.2 ඒ වගේ අගයන් තමයි අපි මෙතනට යොදාගන්නේ. දැන් අපි මෙතනදී මේ රෙසිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක දැනට නිකන් කැපිටල් R කියලා ගමු. ඊළඟට මේ හරහා යන ධාරාව අපි නිකන් ගමු කැපිටල් I කියලා. ඒ වගේම දැන් අපි දන්නවා මේ හරහා හැම ධාරාවක් යනවා නම් ohms law එකත් එක්ක මේ රෙසිස්ටර් එක දෙපස වෝල්ටේජ් ඩ්‍රොප් එකක් හිටිනවා. එතකොට මම මේ වෝල්ටේජ් ඩ්‍රොප් එක ඩෙල්ටා V කියලා ගන්නම්. මොකද ඒක කුඩා වෙනසක්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මේ ඩෙල්ටා V සමාන වෙන්නේ ohms law එක අනුව මේ රෙසිස්ටර් එක හරහා ගන්න ධාරාව කැපිටල් I වරක් මෙන්න මේ රෙසිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක කැපිටල් R. එතකොට දැන් මේකෙදී අපි දන්නවා R කියන්නේ ඒ කියන්නේ කැපිටල් R කියන්නේ ඊටාම අඩු වගේ යන්නේ මම කලින් කිව්වා වගේ ohms 0.1ක් ඒ වගේ ගණනක් තමයි වෙන්නේ. ඒ වගේ වෙද්දී අපි දන්නවා මේ කැපිටල් I ඒ කියන්නේ මේක හරහා ගන්න ධාරාව ගොඩක් වැඩි වුණත් අපේ ඩෙල්ටා V එන්නේ ටිකක් අඩු වගේක් නේ. ඒ කියන්නේ මම උදාහරණයක් දුන්නොත් එහෙම අපි හිතමු මේ කැපිටල් I කියන්නේ ඇම්පියර් 5යි කියලා. එතකොට මේ රෙසිස්ටර් එක හරහා ඇම්පියර් 5ක් යනවනම් මේ රෙසිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක ohms 0.1යි නම් මෙතන ඩෙල්ටා V වෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ වෝල්ට්ස් 0.5යිනේ. ඉතින් 0.5 වෝල්ට්ස් වගේ ඊටාම අඩු වෝල්ටේජ් ඩ්‍රොප් එකකින් අපිට ඇත්තටම ප්‍රයෝජනවත් වැඩක් කරගන්න බෑනේ. කියන්නේ ඒක කම්පෙයාර් කරන්නවත් මෙෂර් කරගන්නවත් කිසි වැඩකට ගන්න බෑනේ. කියන්නේ ටිකක් අසීරුයිනේ වගේ කුඩා ගයන් එක්ක අපිට ඩීල් කරන්න. ඒ හින්දා ඔයගොල්ලන්ට ඊළඟට තේරෙන්න ඕනේ මේ පොඩි වෝල්ටේජ් එක ඇම්ප්ලිෆයි කරගන්න අපිට ඇම්ප්ලිෆයි එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට ෂන්ට් වෝල්ටේජ් ඇම්ප්ලිෆයි එකක් මෙතනට අනිවාර්යයෙන්ම යොදා ගන්න වෙනවා. ඉතින් මං එහෙනම් ඒ පියවර මෙතන ඊළඟට ඇඳගන්න. දැන් මෙතනදී මේ ඇම්ප්ලිෆයර් සෙක්ෂන් එකට අපි මොන වගේ සර්කිට් එකක්ද භාවිතා කරන්නේ? එහෙම නැත්නම් මොන වගේ IC එකක්ද භාවිතා කරන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එතනදී මට දෙන්න තියෙන උත්තරේ තමයි දැන් ඇත්තටම අපි මෙතන වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා කුඩා වෙනසක් නේ. කියන්නේ මේ ඩිෆරන්ස් එක ගොඩක් අඩුයිනේ. එතකොට දැන් මෙතනදී අපිට පුළුවන් සාමාන්‍ය op amp එක ඩිෆරෙන්ෂියල් ඇම්ප්ලිෆයර් කන්ෆිගරේෂන් එකෙන් භාවිතා කරන්න. හේතුව තමයි මෙතන අපි ඩීල් කරන්නේ මිලිසෙකන්ඩ් රේන්ජ් එකේ කියලා කිව්වනේ මම. ඒ කියන්නේ මේ සර්කිට් එක මම ඩිසයින් කරද්දී බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ රේන්ජ් එකක එන ගැටලු ටිකක් විසඳ ගන්න. එතකොට අපිට ගොඩක් අයට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් LM358 IC එක. ඉතින් මේක හොයාගන්න පුළුවන් හින්දා මම හිතුවා මේ IC එක මේ වැඩේට ගන්න. හේතුව තමයි
දැන් මේක අපිට එදිනෙදා බොහෝම හසුවෙන් හොයාගන්න පුළුවන් IC එකක්. ඒ වගේම අපි ඩීල් කරන රේන්ජ් එකත් එක්ක එතරම්ම ගැටලුවක් එන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ IC එක මම පාවිච්චි කරන්න හිතුවේ. නමුත් මෙතනට මේ වගේ වැඩකදී ගැලපෙන IC එකක්ද කියලා ඇහුවොත් කවුරු හරි මේක මම කියන්නේ කෙලින්ම නැහැ කියලා. ඒකට හේතුව තමයි මේ IC එක ඇවිල්ලා ජෙනරල් පර්පස් ඔප් ඇම්ප් එකක්. එතකොට මේ වගේ වැඩකටම හදපු ඔප් ඇම්ප් එකක් නෙමෙයි මේක. ඒ හින්දා මං කියනවා දැන් වෙනම ගත්තොත් එහෙම මොනාද මේ වගේ වෙලාවකදී පාවිච්චි කරන IC කියලා කවුරු හරි ඇහුවොත් shunt voltage amplifiers විදියටම ඩිසයින් කරු වෙනම IC ගන්න තියෙන. උදාහරණයක් දුන්නොත් එහෙම Max 4080 වගේ IC එකක් දුන්නොත් එහෙම මේ වැඩේට ගොඩක්ම සුදුසු ඒ වගේ IC එකක්. ඉතින් ඒක හදලා තියෙන්නෙම මේ වගේ shunt voltages amplify කරන්නම තමයි මේ වගේ IC හදලා තියෙන්නේ. ඉතින් අපිට එච්චර හොයාගන්න ටිකක් අපහසු හින්දා තමයි මම LM358 යන්න හිතුවේ මෙතනදී. ඉතින් මේ IC එක හොයාගන්න පුළුවන් නම් ඇත්තටම මේ වගේ තැනකට ගොඩක්ම සුදුසු වෙනවා. ඉතින් ඒක තමයි අමතරව කියන්න අවශ්‍ය වුණේ. ඊට පස්සේ එහෙනම් මේ සෙක්ෂන් එක හරි. ඊළඟට වෙන්න ඕන දේ බැලුවොත් එහෙම දැන් අපි මෙතන තිබ්බ පොඩි ඩිෆරන්ස් එක වර්ධනය කරලා අපිට මොනවා හරි වැඩක් කරන්න පුළුවන් මට්ටමකට ගත්තා. ඊට පස්සේ අපි කිව්වනේ අපිට වෙන්න ඕන දේ බැලුවොත් එහෙම මේ කරන්ට් එක මොකක් හරි අපි බලාපොරොත්තු වෙන සීමාවට වඩා වැඩි වුණොත් කියලා. ඒතර එතන සීමාවක් ගැන කතා වුණා. ඒ කියන්නේ මොකක් හරි දැන් මෙතනින් වර්ධනය වෙලා එන වැලියු එක යම් කිසි අගයකට වඩා වැඩි වුණොත් එහෙම අනිවාර්යයෙන්ම මේ ස්විච් එක ඕන් වෙලා මෙන්න මේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ එතන මම කතා වුණානේ අගයන් දෙකක් සංසන්දනය කිරීමක් ගැන. ඒ කියන්නේ අපි මෙතනදී අනිවාර්යයෙන්ම කම්පැරටර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ මේ සිග්නල් එක ඊට පස්සේ යන්න ඕනේ කම්පැරටර් එකකට. එහෙමනම් මේ සිග්නල් එක කම්පැරටර් එකට අපි දුන්නා වගේම ඉන්පුට් එකක් විදියට අපි දන්නවා මෙතනට තව සිග්නල් එකක් දෙන්න ඕනේ. කියන්නේ තව වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ සංසන්දනය කරන්න නම්. ඒ කියන්නේ අපිට මෙතනට රෙෆරන්ස් වෝල්ටේජ් එකක් අවශ්‍ය වෙනවා මේ කම්පැරටර් එකේ අනිත් ඉන්පුට් එකට දෙන්න. ඒ කියන්නේ මෙතනින් මම එහෙමනම් Vref එකක් ලකුණු කරගන්නවා. ඉතින් ඔය ටික ඔය විදිහට තියෙද්දි දැන් අපි දන්නවා ඒ කියන්නේ මේකේ අවුට් එක අපිට මේ ස්විච් එක කන්ට්‍රෝල් කරන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් හැදෙන වෝල්ටේජ් එක කියන්නේ දැන් මේ ඩිෆරන්ස් එක ඇම්ප්ලිෆයි වෙලා එන වෝල්ටේජ් එක මෙතනට එන වෝල්ටේජ් එක අපි මෙතන සෙට් කරලා තියෙන අගයට වඩා වැඩි වුණොත් මේකේ අවුට් එක හයි වෙලා මේ ස්විච් එක ඔන් කරලා මේ කනෙක්ෂන් එක නැති කරලා දාන්න තියෙන. ඒ කියන්නේ දැන් මේ ස්විච් එක පාවිච්චි කරන්නේ මොන අවස්ථාවේද කියලා ඇහුවොත් එහෙම අපි මේක normally close අවස්ථාවේ තමයි තියන්නේ. ඒ කියන්නේ අපි මෙතන සිග්නල් එක හයි වෙලා නැත්තම් මේ ලයින් එක කනෙක්ට් වෙලා තියෙන්නේ. හයි උනහන් පස්සේ මේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මේක හදන්න හිතාගෙන ඉන්නේ. මං හිතනවා දැන් එහෙමනම් අපේ වැඩේ ඉවරයි කියලා දැන් හැමෝටම හිතනවා ඇති. නමුත් මං කියනවා පොඩි වෙලාවක් අරන් කල්පනා කරලා බලන්න මොනවා හරි මේකේ අඩුපාඩුවක් තියෙනවද කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඔයගොල්ලන්ට වීඩියෝ එක විනාඩි කිහිපයකට ඕන නවත්තලා පොඩ්ඩක් මේ ඩයග්‍රෑම් එක දිහා බලාගෙන මොනවාද මේකේ අඩුපාඩු නැත්තම් මොනවාද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඒ වගේ මොනවා හරි දෙයක් තියෙනවනම් ටිකක් කල්පනා කරලා ඊළඟට වීඩියෝ එක ප්ලේ කරන්න. එතකොට මම හිතනවා ගොඩක් අයට මේකෙන් වටිනා වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම එහෙමනම් මෙතන තියෙන ගැටලුව ගැන දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරොත් එහෙම දැන් අපි නිකමට හිතමු අපේ ලෝඩ් එකට අමතර වැඩි ධාරාවක් දැන් ගන්න පටන් ගත්තා කියලා. يعني මොකක් හරි ෂෝට් එකක් ඇති වුණා කියලා හිතමුකෝ. එතකොට අපි දන්නවා මේ ඩිෆරන්ස් එක වැඩි වෙලා මෙතනින් ඇම්ප්ලිෆයි වෙලා යම් කිසි ආගයක් මෙතනට එනවා. අපි නිකමට හිතමු මෙතනට වෝල්ට්ස් 3ක් ආවා කියලා. ඒ වගේම අපි සෙට් කරලා තියෙන රෙෆරන්ස් එක අපි නිකන් හිතමු 2.9 කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා 2.9ට වඩා කොහොමත් උන විශාලයිනේ. එතකොට අවුට් එක හයි වෙනවා. එතකොට එහෙම හයි වුණාම අපි හිතමු දැන් රිලේ එක ඔන් වුණා කියලා. රිලේ එක ඔන් වුණාම අපි දන්නවා මේ කනෙක්ෂන් එක නැති වෙන එක නෙවෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ ස්විච් එක ඕෆ් අවස්ථාවට එනවා. ඒ කියන්නේ දැන් normally close අවස්ථාවේ තිබ්බේ අපි මේ ස්විච් එක ඔන් කරාම මේ contact එක ඩිස්කනෙක්ට් වෙලා යනවා. එතකොට මේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා යනවා. දැන් මෙතන කනෙක්ෂන් එකක් නැහැ කියලා හිතමු. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ගියපු කරන්ට් එක නැති වෙලා යනවනේ. ඒ කියන්නේ දැන් ලෝඩ් එක පැත්තට ගියපු කරන්ට් එක නැති වෙලා යනවනේ. ඒ කියන්නේ මෙතන තිබ්බ ඩිෆරන්ස් එකක් නැති වෙනව නේද? ඉතින් ඒක නැති වුණා නම් අපි දන්නවා මේ ඇම්ප්ලිෆයර් එකේ අවුට් එක බිඳුව වෙනවනේ. මම මේ කතා කරන්නේ අයිඩියල් ඇම්ප්ලිෆයර් එකක් ගැන. ඉතින් එතකොට එහෙම අවස්ථාවක දැන් මෙතන ඩිෆරන්ස් එකක් නැත්තම් අවුට් එකෙන් අගයක් එන්න බෑනේ. එතකොට මෙතන බිඳුවයි. ඉතින් 2.9ට වඩා බිඳුව අනිවාර්යෙන් කුඩයිනේ. එතකොට මෙතන අවුට් එක ලෝ වෙනවනේ. ලෝ වුණාම ඒ කියන්නේ මෙතන ස්විච් එක ඕෆ් වෙනවා.
ඔෆ් වුණා කියන්නේ දැන් මේක normally close switch එකක්. එතකොට මේ අතර eye contact එක හැදෙනවනේ. එතකොට ආයි තවමත් අපේ ලෝඩ් එකේ අර ගැටලුව තියෙනවා. ඒ කියන්නේ මේක තාමත් ෂෝට් නේ. අපි මේක හරි ගැස්සුවේ නැහැ. එතකොට නැවත ආයි ෂෝට් සර්කිට් කරන්ට් එක යන්න පටන් ගන්නවා. එතකොට ආයි මෙතන ඩිෆරන්ස් එක හැදෙනවා. ඒ ඩිෆරන්ස් එක හැදිලා ආයි මෙතනින් ඇම්ප්ලිෆයි වෙලා මෙතන ආගේ 3කට විතර එනවා කියලා හිතමු. ඊට පස්සේ ආයි මෙතන අවුට් එක හයි වෙනවා. ඒ වගේම ස්විච් එක ආයි නැවත ඔන් වෙනවා. නැවත ඔන් වෙනවා. මෙතන හයි වෙලා ඊට පස්සේ නැවත ආයි කරන්ට් එක නැති වෙලා ගිහින් ආයි මෙතන ඩිෆරන්ස් එක නැති වෙලා ඉතින් ওই පැටර්න් එක මට අනන්තය දක්වා අරන් යන්න පුළුවන් මේ සර්කිට් එකේ මොකක් හරි කම්පෝනන්ට් එකකට හානියක් වෙනකම්. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන්ම මෙතන විශාල ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට මේක විසඳ ගන්න අනිවාර්යෙන්ම ක්‍රමයක් ඕනේ. ඉතින් මේ සයිකල් එක රිපීට් වෙන එකනේ අපිට නවත්ත ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතනින් එකපාරක් මේ සිග්නල් එක හයි වුණාම රිලේ එක ඔන් වෙලා මෙතනින් මේ කරන්ට් ෆ්ලෝ එක නැති වුණාම දැන් ආයෙ මෙතන මේ ඩිෆරන්ස් එක නැති වෙනවනේ. අපිට ඕනේ මේ එකපාරක් හයි වෙලා ආයෙ ඒ කියන්නේ මේ සිග්නල් එක ලෝ වෙනවනේ. ලෝ වුණත් මෙතන ආව හයි එක දිගටම තියාගන්න පුළුවන් නම් අපිට මේ ස්විච් එක දිගටම ඔන් එකේ තියාගන්න පුළුවන් නේද? මම හිතනවා මම අදහස් කරපු දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් මම ඒක වඩා හොඳින් ඇඳලා පෙන්නුවොත් මේ ලෝඩ් එක පොඩ්ඩක් මේ පැත්තෙන් මම ඇඳ ගන්නම් ඒකට. හරි දැන් මම මෙතන මේ ලෝඩ් එක මේ පැත්තෙන් ඇඳගෙන මෙතන පොඩි ඉඩක් හදාගත්තා අපිට ඊළඟට අවශ්‍ය වෙන කොටස මෙතන ඇඳලා පෙන්නන්න. දැන් නැවත අපිට මතුවන ප්‍රශ්නයට આવොත් එහෙම මම එතන නැවත මතක් කරොත් දැන් අපි කතා කරේ මෙතන මේ කම්පැරටර් එකේ අවුට් එක හයි වෙනවනේ. එහෙම වුණාම මෙතන කෙලින්ම මේ ස්විච් එකට මේ සිග්නල් එක කනෙක්ට් කරලා තිබ්බොත් එහෙම අපි දන්නවා මේ ස්විච් එක ඔන් වෙලා මෙතන යන කරන්ට් ෆ්ලෝ එක නවතිනවනේ. එහෙම නැවතුනහම නැවත අපි කතා වුණා මේ සිග්නල් එක ලෝ වෙනවා. එහෙම ලෝ වුණාම නැවත අපි දන්නවනේ මේ ස්විච් එක ඕෆ් වෙනවා කියලා. එහෙම වුණාම මේ පැටර්න් එක රිපීට් වෙන්න ගත්තු එක නෙවුනේ දිගටම. ඒ කියන්නේ අපිට අවශ්‍ය දේ බැලුවොත් එහෙම අපිට ඕනේ මේක ලෝ වුණත් මේ ස්විච් එක ඔන් අවස්ථාවේ තියන්න. ඉතින් ඒ කියන්නේ අපිට මේ වගේ පොඩි කාලයකට පල්ස් එකක් ආවහම අපිට ඕනේ ඒත් අවුට් එක දිගටම ඔන්න එකේම තියන්න. ඉතින් මේ වගේ සිග්නල් එකක් තමයි අපිට දිගටම අවශ්‍ය මේක ලෝ වෙලා ගියා. ඒ කියන්නේ ඒ වගේ මොකක් හරි සර්කිට් එකක් අපිට වෙනම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට මම වෙනම මෙතන කොටසක් ඇඳ ගන්නම් අපිට ඒ වගේ සර්කිට් එකක් අවශ්‍යයි කියන එක මෙතන පෙන්නුම් කරන්න. දැන් ඒ කියන්නේ මම හිතනවා මම කිව්ව දේත් එක්ක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අපේ මේ කම්පැරටර් එකේ අවුට් එක කෙලින්ම මේ ස්විච් එකට සම්බන්ධ කරන්න බැහැ කියලා. අපිට වෙනත් මොනා හරි මම අර කිව්ව අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් පරිපථයක් හරහා තමයි මේ සිග්නල් එක මෙතනට දෙන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ හයි ඒ වගේ සර්කිට් එකක් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ කොහොමද අපි ඒ වගේ එකක් හදාගන්නේ? ඉතින් ඒකට ඇත්තටම අපිට සරලවම NE555 IC එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ සර්කිට් එක හඳුන්වන විශේෂ නමකුත් තියෙනවා. අපි මේකට කියන්නේ ලැච් සර්කිට් එකක් කියලා. ඉතින් මේකෙන් කරන්නේ ඉන්පුට් එක පොඩි වෙලාවකට හයි වෙලා අයිලෝ වුණොත් ඒ කියන්නේ පොඩි පල්ස් එකක් දුන්නත් ඉන්පුට් එකෙන් අවුට් එක ස්ටෙඩි විදිහට තියෙනවා එකම ලෙවල් එකේ. ඊට පස්සේ ආයි මේක අපි රීසෙට් කරොත් තමයි නැවත කලින් තිබුණු තත්ත්වයටම එන්නේ. ඉතින් ඒ වගේ සර්කිට් එකක් තමයි අපිට මෙතනට ඇත්තටම අවශ්‍ය වෙන්නේ. එහෙම තිබ්බොත් එහෙම අපේ අර දිගටම රිපීට් වෙච්ච පැටර්න් එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් අමතරව අපිට මේක රීසෙට් කරන්න පුළුවන් ලයින් එකකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන දිගටම අපේ මේ ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තිබිලා හරියන්නේ නැහැනේ. මොකද අපි ලෝඩ් එක ගලවලා මොනවා හරි එකේ තියෙන ගැටලුව හදලා ආයි මෙතනට සම්බන්ධ කරාම ආයි මේ කරන්ට් ෆ්ලෝ එක ඇති වෙන්න පුළුවන් විදිහට මේක තියෙන්න ඕනේ. ඒ හින්දා අපිට මෙතන මේ ලැච් සර්කිට් එක රීසෙට් කරන්න පුළුවන් ලයින් එකකුත් තියෙන්න ඕනේ. ඉතින් මේක අපි මැනුවලි කරනවා නම් අපිට පුෂ් බටන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔටෝමැටිකලි වෙන්න නම් මොනවා හරි RC සර්කිට් එකක් පාවිච්චි කරලා ටයිමින් එකක් බලලා අපිට ඒ ටික එහෙම කරගන්න පුළුවන්. දැනට තල අදහසක් විදිහට මේ විදිහට තමයි වැඩේ මම කරන් යන්න ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් මං හිතනවා දැන් කොච්චර වැදගත්ද මේ වගේ දල සටහනක් ඇඳගන්න එක කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න තියලා මං හිතනවා. ඉතින් මේ දැනුමත් එක්ක කියන්නේ මේ අපි තේරුම් ගත්ත දේවලුත් එක්ක අපි හැමනම්
LT ස්පයිස් එකට ගිහින් අපිට පුරුදු විදියට සර්කිට් එක ඩිසයින් කරගෙන යමු. දැන් එහෙමනම් මම LT ස්පයිස් එක ඕපන් කරගත්තා. ඉතින් ඇත්තම කියනවනම් මම මේක ගොඩ කාලයක් පාවිච්චි කරේ නැති හින්දා දැන් මෙතන අපිට අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ කියවුවොත් මේක කියන්නේ the last time your installation was updated was 415 days ago. ඒ කියන්නේ ඇත්තටම මම එච්චර කාලයක් මේක පාවිච්චි කරලා නැහැ. ඉතින් ඒගොල්ලෝ අහනවා do you want to update now? ඔව් අනිවාර්යෙන්ම. ඉතින් මේක කොහොමද අප්ඩේට් කරන්න ඕනේ? ඉතින් yes දෙනවා. දැන් එහෙමනම් මේ අප්ඩේට් එක ඉවර වෙන්න ඇත්තටම ටික වෙලාවක් යයි. ඒ හින්දා මම වීඩියෝ එකේ මෙතනින් ඉඳන් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරන්නම්. එතකොට අපිට මේ ටික ඉවර කරලා අපේ වැඩේ පටන් ගන්න පුළුවන්. හරි දැන් එහෙමනම් මේ වෙද්දි ඔයගොල්ලෝ කලින් දැකපු අප්ඩේට් එක ඉවර වෙලා මම මේ software එකත් එක්ක පොඩි වෙලාවක් වැඩ කරා. ඒ කියන්නේ පොඩ්ඩක් අමතක වෙච්ච දේවල් මතක් කරගෙන ටිකක් මේකට ආයි හුරු වෙන්න පොඩි වෙලාවක් ගියා. ඊට පස්සේ දැන් අපි නැවත අපි දැන් මේ කතා කර ආව ඩිසයින් එකට ආවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවනේ කොහොමද මොකක් හරි මම ඩිසයින් එකක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න කලින් අපි මේ ටික ලොකු පියවර කිහිපයක් ඔස්සේ ගිහින්නේ එතනට එන. කියන්නේ දැන් මම උනත් මොකක් හරි ඔයගොල්ලන් ඩිසයින් එකක් දෙනවනම් මම ඒ ටික වෙනම මේකේ සිමුලේට් කරලා ඊට පස්සේ මේ ප්‍රායෝගිකව හදලා ඊට පස්සේ එන ප්‍රශ්න බලලා ඒ ඔක්කොම කොහොම හරි ඉම්ප්‍රූව් කරලා අවසානයේ මොකක් හරි ෆයිනල් ඩිසයින් එකක් දෙනවනම් ඒ වෙද්දිත් මං ගාව කොහොමද තියෙනවනේ දැන් මෙතන මේ සිමුලේෂන් එකට අදාළ ෆයිල්ස් ටික. එතකොට දැන් මං ඒ කාලෙත් මේ සර්කිට් එක ඇඳලා ඒ ඔක්කොම අදාළ දේවල් ටික ඉවර කරලා මට අවශ්‍ය තැනට වෙනකන් ඒක ගෙනල්ලා මම මේ ෆයිල් එක කොහොමද සේව් කරලා තිබ්බා. ඉතින් ඒ හින්දා මේකේ මම ඒ වෙලාවේදී අවසානයේ සේව් වෙලා තියෙන ෆයිල් ටික බැලුවාම මට ආයිත් මේ මම ඒ කාලේ ඉවර කරපු ප්‍රොජෙක්ට් එක මට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් මං හිතනවා මේක පාවිච්චි කරා නම් වඩා ලේසි වෙයි කියලා අද මේ වීඩියෝ එකේදී. මොකද මම මේක ඇත්තටම 2024 නොවැම්බර් ඒ කාලේ වගේ කළාට මේක ඇත්තටම මං හිතනවා ආයි අඳින්න ඕන වෙනකන් නැහැ කියලා. කියන්නේ දැන් මම මේ වීඩියෝ එකටම කියලා ආයි අලුතෙන්ම මේක අඳින්න ඕන නැති වෙයි කියලා හිතනවා. මෙතනින්ම පටන් අරන් යන්න මම බලාපොරොත්තු වෙනවා. නමුත් මෙතන එන ගැටලුව මන් දන්නවා ඔයගොල්ලන්ට දැන් මේ ටික ඔක්කොම එකපාර තියෙද්දි අපි කොහොමද අතන අර කොටසින් කොටස හදාගෙන ආව එකෙන් මෙතනට එන්නේ කියන එක ගැන පොඩ්ඩක් සමහර අයට පැහැදිලි වෙන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් එක පිළිවෙලකට මේ වීඩියෝ එකේ යන හින්දා මේක ටිකක් අපැහැදිලි කියලා හිතෙනවා. ඉතින් මං හින්දා දැනට අපේ සර්කිට් ඩයග්‍රෑම් එකට යන්න. ඉතින් සර්කිට් ඩයග්‍රෑම් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. මං හිතනවා දැන්ටමත් මේක ඔයගොල්ලෝ ගාව ඇති කියලා. මම මේක 2024 දෙසැම්බර් 25 වෙනිදා තමයි දුන්නේ. කියන්නේ ඔයාලට මේක ගන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් channel එකේ community tab එකට යන්න. ඒකේ ගිහින් පොඩ්ඩක් පහළට ගියාම ඔයගොල්ලන්ට මම පෝස්ට් එකක් දාලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙයි. මේකේ විස්තරයි ඔක්කොමත් එක්ක PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එකකුත් දාලා. ඒ ටික ඔක්කොම මම දීලා ඇති. ඉතින් මේක දැන්ට නැති කෙනෙක් ඉන්නවා නම් එතනින් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ සර්කිට් එකට ආවොත් එහෙම මේකේ මම කලින් කතා කරපු කොටස් ටික ඔයගොල්ලන්ට හඳුන්වලා දුන්නොත් එහෙම අපි කියවනේ කරන්ට් එක මෙෂර් කරගන්න අපිට ෂන්ට් රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ 0.22 ohms 5 watt resistors දෙක. ඉතින් මේක parallel තියෙන්නේ. එතකොට අපි දන්නවා මේකේ සමකය ගත්තොත් එහෙම 0.11 ohms එන්නේ. එතකොට දැන් මෙතන ඒ ෂන්ට් රෙසිස්ටර් එක තියෙනවා. ඊට අමතරව අපි කියවනේ දැන් මේකේ එන ඩ්‍රොප් එක ඉතා අඩු වගේක් කියලා. එතකොට ඒක අපි ඇම්ප්ලිෆයි කරගන්න ඕනේ. ඒකට මම මෙතන LM358 op amp එක differential amplifier configuration එකෙන් පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ ඩ්‍රොප් එක මම මේක හරහා ඇම්ප්ලිෆයි කරගන්නවා. සාමාන්‍යයෙන් ගේන් එක ආසන්නව 22ක් වගේ වෙන්නේ. එතකොට මෙතනින් ඇම්පියර් 5ක් ගියොත් එහෙනම් අපි දන්නවනේ මෙතන ඩ්‍රොප් එක එන්නේ. කියන්නේ මේ දෙපැත්තේ වෝල්ටේජ් ඩ්‍රොප් එක එන්නේ ඇම්පියර් 5ක් ගියොත් 0.55නේ. එතකොට මෙතන ගේන් එක 22යි නම් ඒක ඇම්ප්ලිෆයි වෙලා ආසන්න වශයෙන් වෝල්ට්ස් 12ක් විතර වගේ එනවා. ඉතින් මම මේ ආසන්න ගයන් කිව්වේ. එතකොට දැන් උපරිම එතකොට ඇම්පියර් 5කට එන්නේ වෝල්ට්ස් 12ක් වගේ. ඉතින් මේකේ VCC සප්ලයි එක ගැන අහුවොත් එහෙම මම මේකට ඇත්තටම සප්ලයි එක දෙන්නේ 15 වෝල්ට්ස් විතර වගේ ස්ටේබල් සප්ලයි එකක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට 78යි 15ක් පාවිච්චි කරලා මේ සප්ලයි එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෝල්ට්ස් 15 අතර වගේ කොහොම හරි ස්ටේබල් සප්ලයි එකක් ඔයගොල්ලන්ට මේකට දෙන්න අවශ්‍යයි. මොකද නැත්නම් මෙතන රෙෆරන්ස් වෝල්ටේජ් එක වෙනස් වෙනවා. මොකද මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ
ප්‍රීසෙට් එකක් මල්ටිරන් ප්‍රීසෙට් එක පාවිච්චි කරලා තමයි මෙතන කම්පැරට එකේ මේ රෙෆරන්ස් එක හදාගන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ VCC එක ස්ටේබල් සප්ලයි එකක් හොඳ පාවිච්චි කරන්න මේකට. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා කම්පැරට සෙක්ෂන් එක මේ ඇම්පලිෆයි කරගත්තු වෝල්ටේජ් එක දෙන්න. එතකොට මෙතනදිත් මම පාවිච්චි කරලා තියෙන්නේ අර LM358 IC එකේ අපි දන්න op amp දෙකක් තියෙනවා. එකෙන් ඉතුරු වෙන op amp එක මෙතන කම්පැරට එකක් විදිහට මම පාවිච්චි කරා. නමුත් වඩා හොඳ කම්පැරට එකක් විදිහට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ LM393 වගේ කම්පැරට ICs. ඉතින් මෙතනදී මේක ටිකක් විතර ස්ලෝ. නමුත් ඔයගොල්ලන්ට මම ඉස්සරහට සිමියුලේෂන් එකේදී පැහැදිලි කරන් ගියාම තේරෙයි අපි මෙතන රිලේ එකක් භාවිතා කරපු හින්දා මේක කොච්චර ස්ලෝද කියනවනම් එතකොට මේ ICs වලින් ඇතිවෙන පොඩි ප්‍රමාදය ඇත්තටම අපිට නොසලකා හරින්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට තේරෙයි. ඉතින් රිලේ එක ඇත්තටම මේ ටිකට වඩා ගොඩක් ස්ලෝ. ඒ හින්දා අපිට මේ සර්කිට් එකේදී LM358ට ගිය එක කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ඉතින් මෙතන එතකොට කම්පැරටර් සෙක්ෂන් එක තියෙනවා. ඊට පස්සේ මම කියවනේ අපිට ලැච් සර්කිට් එකක් අවශ්‍යයි කියලා. ඒක මම හදාගත්තේ ME555 IC එක පාවිච්චි කරලා. එතකොට මෙතනට කොහොමද කනෙක්ට් උනේ කියන එක ගැන ඔයගොල්ලෝ දැනට වැඩි හිතන්න එපා. සමහර අය දැනටම දන්නවා ඇති. ඒක ගැටලුවක් නැහැ. කොහොම හරි ඊට පස්සේ මේ ලැච් සර්කිට් එක හරහා තමයි මම මේකේ අවුට් එකෙන් රිලේ එක කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් රිලේ එක තියෙන්නේ normally closed අවස්ථාවේ. කියන්නේ මම මේ පාවිච්චි කරලා තියෙන්නේ normally closed contact එක. එතකොට අපි දන්නවා මෙතනදී normal අවස්ථාවේදී මේ අතර කනෙක්ෂන් එක තියෙනවා. ෂෝට් සර්කිට් එකක් ඇති වුණොත් තමයි මේ රිලේ එක ඔන් වෙලා. මම මෙතන රිලේ එක ඔන් වෙනවා කියලා අදහස් කරන්නේ කොයිල් එක එනර්ජයිස් වෙන එක. එතකොට එහෙම වෙලා මේ කන්ටැක්ට් එක මේ පැත්තට සෙට් වෙනවා. එතකොට මෙතන කනෙක්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ normally closed කියන්නේ අපි මෙතන රිලේ එකට පවර් දුන්නාම කන්ටැක්ට් එක ඕපන් වෙනවා කියන එක. ඉතින් මම හිතනවා දැන් දලා අදහසක් කට්ටියට ඇති කියලා මෙතන තියෙන කොටස් ටික මම කොහොමද උපාංග වලින් මෙතනට යොදාගෙන මේ අතර කනෙක්ෂන් එක යොදලා තියෙන්නේ කියලා. අපි එහෙමනම් දැන් LT Spice එකට ගිහින්ම මේ ටික එකින් එක පැහැදිලි කරන් යන්න. හරි, දැන් මම එහෙමනම් නැවත LT Spice එකට ආවා. ඉතින් අපි එහෙමනම් අපි මුලින්ම ඇඳගත්තු කටු සටහනේ තිබ්බ විදියට ඒ කොටස් ටික කොහොමද එකින් එකට ඇත්තම උපාංග වලින් සම්බන්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න බලමු. ඉතින් මම හිතනවා දැන් මම මේ කියලා දෙන දේවලුත් එක්ක ඔයගොල්ලන්ට මොනවා හරි ඔයගොල්ලොන්ගේ ඩිසයින් එකක් උනත් තනියම කරද්දි කොහොමද එකින් එකට අපි කනෙක්ෂන් එක හදාගෙන යන්නේ පළවෙනි පියවරේ ඉඳන් කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේක පුළුවන් තරම් පැහැදිලි විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. දැන් මෙතන අපි මුලම බැලුවොත් මෙතන තියෙනවා 15 volts supply එකක් මම හදාගෙන මේක මම පාවිච්චි කරන්නේ අපේ short circuit protection circuit එකේ තියෙන උපාංග වලට අවශ්‍ය කරන supply එක දෙන්න. ඉතින් මෙතන තියෙන supply එක වෙන එකක්. ඒ කියන්නේ අපේ load එකට. ඉතින් මතක තියාගන්න ඕගොල්ලෝ මම මේ circuit එකේදී උත්සාහ කරලා තියෙන්නේ අපේ load එකට යන supply එකෙන්ම මේ short circuit protection එකට අවශ්‍ය කරන supply එක මම අරන් නැහැ. මොකද ඒක ගොඩක් වෙලාවට unstable වෙන්න පුළුවන්, noises තියෙන්න පුළුවන්. ඉතින් එහෙම හින්දා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි මේකටත් අවශ්‍ය කරන supply එක ගන්න. ඒ හින්දා මම වෙනම හොඳ clean stable DC supply එකක් වෙනම පාවිච්චි කරනවා මෙතන අපේ මේ circuit එකට ඕන supply එක දෙන්න. ඉතින් එහෙම තමයි ඒ වැඩේ මම plan කරලා තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් එහෙම මෙතන තියෙනවා වෙනම pulse supply එකක්. ඉතින් මේක තමයි ඇත්තටම අපේ load එකට. ඒ කියන්නේ අපි මේ circuit එක යොදාගෙන, කියන්නේ මේ අමතර circuit එක යොදාගෙන protect කරගන්න පාවිච්චි කරන circuit එකට අවශ්‍ය supply එක යන්නේ මෙන්න මේකෙන්. ඉතින් දැන් මෙතන තියෙනවා ඒ supply එක. ඊට පස්සේ load එක විදිහට මම ඇත්තටම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ resistor එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ relay model එක. ඉතින් මෙතන තමයි switch එක තියෙන්නේ, contact එක. ඊට පස්සේ මෙතන තියෙන්නේ load එක. load එක ඔයගොල්ලන්ට පේනවා ඇති. ඇත්තටම මම 0.1 ohm resistor එකක් දාලා තියෙන්නේ. ඇත්තටම මම මෙතන short circuit එකක් තමයි ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒකේ අරමුණ තමයි දැන් මෙතන මම පාවිච්චි කරලා තියෙන pulse එක ගන්න. එතකොට දැන් මේ පල්ස් එකත් එක්ක මෙතන තියෙන කොහොම ෂෝට් එක ගන්න ඒකත් එක්ක මම යන කරන්ට් එකත් එක්ක තමයි මෙතන මේ ප්‍රොටෙක්ෂන් එක හරියට ට්‍රිගර් වෙනවද කියලා හොයාගන්න බලන්නේ. ඉතින් ඇත්තම කියනවනම් මම මෙතනදී සිමියුලේෂන් එක එච්චර සංකීර්ණ කරලා නැහැ. සරලම විදිහට තමයි ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම මෙතන අරන් තියෙන්නේ. ඊට පස්සේ ඒ ටික පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි කිව්වනේ කොහොමද අපිට කරන්ට් එක මෙෂර් කරගන්න ෂන්ට් රෙසිස්ටර් එකක් ඕන කියලා. ඉතින් ඒක තමයි මෙතන තියෙන්නේ. ඔයගොල්ලෝ සර්කිට් ඩයග්‍රෑම් එකෙත් මේක දකින්න ඇති. ඊට පස්සේ වැදගත් දෙයක් විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන දැන් කිලෝම්ස් එකේ රෙසිස්ටන්ස් දෙකක් තිබ්බේ. ඒ කියන්නේ මම කතා කරන්නේ R3යි R4යි ගැන. ඊට පස්සේ මෙතන R5යි R6යි බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි සර්කිට් ඩයග්‍රෑම් එකේ තියෙන්නේ කිලෝම්ස් 22ක රෙසිස්ටන්ස්.
ඉතින් දැන් ඒ උනාට ඔගොලොට පේනවා ඇති මෙතන මම ටිකක් කර වෙනස් වගයන්න දාදීන් මේ ඇත්තමාගයන් දාදීන මම සර්කිට් එකේදී පාවිච්චි කරපු රෙසිස්ටර්ස් වලට එකන්න දැන් මම මේ සර්කිට් එක ඇත්තරම හදරවයි ඇත්තරම හදද්දි මම ගත්තු රෙසිස්ටර්ස් වල අගයන් මල්ටිමීට හකින් චෙක් කරල තම මෙතැන්ට මේ අගයන්ටික දාලාතින මොකද මට මේ සිමිලේෂන් එක වඩා තාත්වික විදිහකට කියන්නේ මට ඇත්ත ලෝකෙදී එන රිසාල්ට එක ගොඩක් දුරට බලාගන්න පුළුවන් විදිට ම මේක කරලා තිනවා දැන් ඔගොල හයි ඇයි මෙතනති මෙහෙම පාවිච්චි කරන්න කියලා එකට හේතු තමයි වඩා හොඳ ප්‍රතිඵලයක් මේකින් ගන්න අවශ්‍යන ඔගොලන්න පුළුවන් තරම් මෙන්න මේ අගයන් දෙක සමාන වෙන විදිහට ගැන ගොඩක් කාසන්න වෙන විදිර තමයි අරගන්න වෙන්නේ මෙතන නැත්තං ගේන් එක සහ මමතන ගේනෙක් කියලා පොදුවේ කතා කරේ ඉතින් මේ කන්ෆිගරේෂන් එක ගැන ඔගොල්ඩු ගෙනගෙන තියෙනවන අනිවාරෙන් මේ කන්ෆිගරේෂන් එක කියලා දස් කරේ ඩිෆරන්ශල් ඇම්පිෆය කන්ෆිගරේෂන් එක ගැන ඔගොලො ගෙනගෙන තියෙනවන ඔප්පෑම්පගේ අනිවාරෙන් ඔගොලු දන්න ඇති ඇයි මේකට හේතු කියලා ඉතින් ම මෙතනදී ඒ අවස්ථාව කරගන්න හැ පැදිලි කරන්න හේතුව ඒ ඇත්තටම ගොඩක් හොඳ මාතෘකාවක් වෙනම කතා කරනවන ටිකක් වැඩි වෙලාවක් කරයිතින් එහින්ද මම වැඩිදුර විස්තරය ගැන කතා කරන්න යන්න හැ ඔගොල්ලෝ දැන්ට දන්න ඇති ගොඩක් අය මේ කන්ෆිගරේෂන එක ගෙනගෙනත් ඇති හින්ද අනිවාරෙන්ම මං හිතනවා ගැන විශේෂෙන් පැහදිලි කරන්න අවශ්‍ය නැහැ වෙන්න ඕන දේ තමයි මේ රෙසිස්ටර්ස් දෙකේ අගයන් ගොඩක් දුරට ආසන්නව සමාන කරගන්න ඕනේ ඒක ගොඩක් වැදගත් මේක හොඳ මට්ටමින් වැඩ කරන්න ඒ කියන්නේ මේ රෙසිස්ටර්ස් දෙකයි මේ රෙසිස්ටර්ස් දෙකයි අගයන් සමාන කරගන්න කියන්නේ 1 කිලෝ ඕම් දෙක ඇත්ත ලෝකෙදී ගොඩක් ආසන්නව සමාන වෙන්න ඕනේ අගයන් වලදී ඒ වගේම කිලෝ ඕම් සිසි දෙකේ රෙසිස්ටර්ස් දෙකත් අගයෙන් ගොඩක් දුරට සමාන වෙන්න ඕනේ ඉතින් ඒටික තමයි මේ කොටසෙදී මට වැදගත්ව කියන්න තියෙන ඊට පස්සේ මේ කැපැසිටි එක පාවිච්චි කරලා තියෙන මෙතන ඩිවයිඩර් එකකින් මේ ඉන්පුට් එකට යන වෝල්ටේජ් එක පොඩ්ඩක් ස්ටේබල්ව තියාගන්න ඒ ටික තමයි මෙතන විශේෂයෙන් කියන්න අවශ්‍යයි ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ ඩිෆරන්ස් එක අපි මේ ඔප් ඇම්ප් එක පාවිච්චි කරලා ඒ කියන්නේ මේ ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එක පාවිච්චි කරලා මෙතනින් වර්ධනය කරන් තියෙනවා එතකොට ඒ ඇම්ප්ලිෆයි කරගත්තු වෝල්ටේජ් එක මම මෙතන ඔප් ඇම්ප් එකක නන් ඉන්වර්ටින් ඉන්පුට් එකට දීලා තිනවා. ඉතින් මේක මම පාවිච්චි කරන්නේ කම්පැරටර් එකක් විදියට. ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍යයෙන් කම්පැරටර්ස් විදියට මේ වගේ ඔප් ඇම්ප් එකක් භාවිතා කිරීමම සුදුසුයිද කියලා. ඉතින් මං ඒ උත්තරේ විදියට දුන්නොත් එහෙනම් මේ සර්කිට් එකේදී එච්චරම ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ හොඳ කම්පැරටර් එකක් හොයනවා නම් මං කියනවා LM393 වගේ කම්පැරටර් එකකට යනවා නම් වඩා හොඳයි. තව තියෙනවා ගොඩක්. ඉතින් මූලිකම දෙයක් විදිර බැලුවොත් එහෙම LM393 කියන්නේ හොඳ ඔප්ෂන් එක. ඉතින් ඊට පස්සේ දැන් මෙතන තියෙනවා අනිත් රෙෆරන්ස් එක. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම මේක හදාගෙන තිබ්බේ සර්කිට් ඩයග්‍රෑම් එකේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මල්ටි ටර්න් ප්‍රීසෙට් එකක් පාවිච්චි කරලා. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට මතක ඇති ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එකේ 1 කිලෝ ඕම් රෙසිස්ටර්ස් උයි කිලෝ ඕම් සිසි එකේ රෙසිස්ටර්ස් උයි ඒ ටික බලා ගන්න පුළුවන්. දැන් මෙතන මම රෙෆරන්ස් එක සර්කිට් එකේ අරන් තියන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 6ක සප්ලයි එකක් දාලා තමයි මෙතන ඒක හදාගෙන තියෙන්නේ. ඒක මම ෆික්ස් අගයක් තමයි දැනට තියලා තියෙන්නේ. මොකද මට මේක ටිකක් හරියට වැඩ කරනවද කියලා තමයි සිමියුලේට් කරලා හොයාගන්න ඕනි මට අවශ්‍ය විදියට. ඉතින් ඒකයි මම මෙතන අගයන් වෙනස් නොකර එක ෆික්ස් වැලියු එකක් විතරක් දාලා තියෙන්නේ. කම්පැරටර් සෙක්ෂන් එක හරියට වැඩ කරනවද කියලා බලාගන්න. ඊට පස්සේ මේකේ අවුට් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන NE 555ට සිග්නල් එකක් දීලා තියෙනවා ට්‍රාන්සිස්ටර් එක හරහා. ඉතින් දැන් අහයෝ ගොල්ලෝ අපිට මේක කෙලින්ම කනෙක් කරන්න බැරිදි කියලා. ඉතින් ඒතන කනෙක්ෂන් එක තමයි මං හිතනවා ගොඩක් අයට ටිකක් තේරුම් ගන්න අමාරු වුණොත් අපැහැදිලි වුණොත් හරි මොනවා හරි කුතුහලයක් තිබ්බොත් එතන යන තමයි මං හිතනවා වඩා හොඳින් පැහැදිලි කරන්න ඕනේ. ඒකට අපි යමු NE 555 data sheet එක. දැන් එහෙමනම් මම මෙතනට 555 data sheet එකක් ගත්තා. ඉතින් මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරනවා මේ data sheet එක හොඳයි කියලා. මොකද හොඳයි කියන්නේ හේතුව තමයි මට මෙතන අවශ්‍ය කරන වැදගත් දෙයක් තියෙනවා. මේ බ්ලොක් ඩයග්‍රෑම් එක මට ඇත්තටම වටිනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ NE 555 බ්ලොක් ඩයග්‍රෑම් එක. දැන් මේකේ ඔයගොල්ලන්ට බැලුවොත් එහෙම පේනවා ඇති කිලෝ ඕම්ස් 5 රෙසිස්ටර්ස් 3 ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මෙතනින් ඇත්තටම හදාගෙන තියෙන්නේ වෝල්ටේජ් ඩිවයිඩර්ස් ටිකක්. ඒ කියන්නේ දැන් මෙතන බැලුවොත් එහෙම අපේ VCC එක වගේ තුනෙන් එකක් මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව. ඊට පස්සේ මෙතන VCC එක වගේ තුනෙන් දෙකක් තියෙනවා. මොකද මේ අගයන් ටික සමාන හින්දා මට සමාන පංගු වලින් මේක බෙදා ගන්න පුළුවන්. මෙතන තුනේ එකයි මෙතන තුනෙන් දෙකයි මෙතන තුනෙන් තුනයි කියන්නේ ඉතින් VCC එක තමයි. ඉතින් ඒ විදිහට තමයි මේ ටික බෙදෙන්නේ. එතකොට මම ඒ ටික පොඩ්ඩක් ලකුණු කරගත්තොත් එහෙම මම හිතනවා පැහැදිලි කරන්න පහසු වෙයි කියලා. මෙතන VCC එක වගේ තුනෙන් එකයි.
ඊට පස්සේ මෙතන VCC එක වගේ 3න් 2ක්. ඉතින් ඔය විදිහට තමයි මෙතන මේ පින්ස් වලට කම්පැරටර් පින්ස් වලට යන සප්ලයි ටික එන්නේ. ඊට පස්සේ දැන් අපි හිතමු නිකමට උදාහරණයක් විදිහට VCC එක දැන් අපි දෙන්නේ ඉන්නේ 15ක් වගේනේ. එතකොට එහෙමනම් මෙතනට එන්නේ වෝල්ට්ස් 5යි ඊළඟට මෙතනට 10යි. ඊට පස්සේ දැන් බැලුවොත් එහෙම අපේ සිමියුලේෂන් එකට ගියොත් මම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ threshold pin එක ground කරලා තියෙනවා. ඉතින් අපි දැන් මෙතනට ගියොත් එහෙම ආයි මේකටම ගියොත් මෙතන ඒ කියන්නේ මම මේ threshold pin එක ground කරලා තියෙනවා. මෙතන එහෙම වුණොත් මේ pin එක මම ground කරනවා. ඊට පස්සේ control voltage pin එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ voltage divider එකේම මෙතනට මේ set වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි ගොඩක් සර්කිට්ස් වලදී පුරුද්දක් විදිහට කරන්නේ එතනට කැපැසිටර් එකක් පාවිච්චි කරන එක. ඒ කියන්නේ මෙතනට අපි කැපැසිටර් එකක් දාලා මේ voltage dividers ටික පොඩ්ඩක් stable කරගන්න උත්සාහ කරනවා. කියන්නේ මෙතනත් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ control voltage pin එකට මෙතන කැපැසිටර් එකක් set කරලා තියෙනවා ground එකත් එක්ක. ඉතින් ඒක තමයි අපි ගොඩක් වෙලාවට බහුලවම භාවිතා කරන ක්‍රමය. දැන් එහෙනම් මම මෙතනත් ඒකට ඇඳගන්නම් කැපැසිටර් එක. දැන් ඔන්න පින් දෙකක් ඉවරයි. ඊට පස්සේ VCC එකට අපි කොහොමත් ඒ සප්ලයි එක දෙනවනේ. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන රීසෙට් පින් එක. ඉතින් රීසෙට් පින් එක ඔයගොල්ලන්ට මම පෙන්වුවොත් එහෙම සර්කිට් ඩයග්‍රෑම් එකේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම රීසෙට් පින් එක පාවිච්චි කරලා තියෙන්නේ මේ විදිහට. මම ඒක පාවිච්චි කරලා තමයි IC එක රීසෙට් කරන්නේ. එතකොට දැන් මොකක් හරි ෂෝට් සර්කිට් එකක් ඇති වෙලා අපි දන්නවනේ මෙතන පින් එක, ඒ කියන්නේ අවුට්පුට් පින් එක හයි වෙලා තියෙනවානේ. එතකොට දැන් ඊට පස්සේ අපි මේ ලෝඩ් එක ගාලවලා ඒකේ තියෙන ගැටලුව අයින් කරගෙන, ඒ කියන්නේ ගැටලුව निराකරණය කරගෙන නැවත මෙතන සෙට් කරලා අපිට දැන් මේ රිලේ එක නැවත normally close අවස්ථාවට ගේන්න ඕනේ. ඒ කියන්නේ මේ high එක low වෙන්න ඕනේනේ. ඉතින් ඒකට අපි මේ IC එක රීසෙට් කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මෙතන මම push button එකක් පාවිච්චි කරලා. ඒ කියන්නේ මෙතනදී පාවිච්චි කරන්නේ normally open push button එක. ඊට පස්සේ මේ පැත්ත supply එකට high කරලා තියෙනවා resistor එකකින්. ඊට පස්සේ මේ pin එක ground කරාම, ඒ කියන්නේ දැන් මෙතන මේ push button එක press කරලා අපි මෙතන ground signal එක දුන්නාම මේ IC එක රීසෙට් වෙනවා. ඉතින් ඒ ටිකත් data sheet එකේම තිබ්බා. මම මේ ඔක්කොම පහලට වෙනකම් පැහැදිලි කරන් යන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් එදිනෙදා දන්න සරලම දේවල් ටික මේ ටික. ඒ උනාට දැන් නොදන්න අය ඉන්න පුළුවන්. මම දන්නවා එක එක මට්ටම් වල අය ඉන්නවා. එතකොට සමහර අයට මම මේ කියන දේවල් අපැහැදිලි වෙන්න පුළුවන්. නමුත් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ IC එකේ data sheet එකත් එක්ක මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා වීඩියෝස් කිහිපයකුත් අරන් එන්න. අපි බලමු ඒක කොහොමද යන්නේ කියලා. දැනට මම ටිකක් ඉක්මනින් කතා කරන් යනවා. මොකද මේ ටික ගොඩක් වෙලාවට ගොඩක් අය දන්න දේවල්. ඊට පස්සේ දැන් රීසෙට් පින් එක හරි. ඉතින් මේක අපි පුෂ් බටන් එකක් පාවිච්චි කරලා අරන් තියෙන්නේ. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා ඩිස්චාර්ජ් පින් එක. ඩිස්චාර්ජ් පින් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ SR ලැච් එකේ අවුට් එකකින් මෙතන ට්‍රාන්සිස්ටර් එකකට සම්බන්ධ වෙලා යන සිස්ටම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට මේ පාවිච්චි කරන කන්ෆිගරේෂන් එකේදී, කියන්නේ දැන් අපි මෙතන මේක පාවිච්චි කරන වැඩේ අනුව මේ ඩිස්චාර්ජ් පින් එක ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට අනවශ්‍යයි මේ වැඩේට. ඒ හින්දා අපි එතනට මුකුත් කනෙක්ට් කරන්නේ නැහැ. ඉතින් එතනට ඇත්තටම මේ පින් එක ෆ්ලෝටිං විදියට තියෙන එක කෙනෙක් අහන්න පුළුවන් ගැටලුවක් වෙන්න පුළුවන්ද කියලා. කිසිම ගැටලුවක් නැහැ. මොකද මෙතන මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එක තමයි ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ. හින්දා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් අපි එහෙමනම් මේ ට්‍රිගර් පින් එකට දෙන්න ඕන සිග්නල් එක ගැන පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම අපි ඒක බලමු කොහොමද වෙන්න ඕන කියලා. කියන්නේ දැන් මෙතන මම හිතනවා දැන්ටමත් මේ ගැන දන්නවත් ඇති කියලා ගොඩක් අය. මොකද හේතුව තමයි දැන් මෙතන මම threshold pin එක ground කරානේ. එතකොට අපි දන්නවා මේ කම්පැරටර් එකේ non inverting input එක ලැබෙන්නේ 0. ඊට පස්සේ මෙතන inverting input එක බැලුවොත් එතන ලැබෙන්නේ VCC එකෙන් 3න් 2ක්. එතකොට දැන් අපි මෙතනට දෙන්නේ 15ක් නම් මෙතන තියෙන 10යි. ඒ කියන්නේ non inverting input එකට වඩා inverting input එකේ වැඩි. එතකොට අපි දන්නවා මෙතනදී out එක low වෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම දැන් මේ කම්පැරටර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේකේ non inverting input එකට ලැබෙනවා VCC එකෙන් 3න් 1ක්. ඒ කියන්නේ මෙතන 5 volts විතර වගේ ආසන්නව ලැබෙනවා. ඒ කියන්නේ මෙතන දැන් මේ තියෙන SR ලැච් එක ගන්න. එතකොට දැන් මේකේ රීසෙට් පින් එකට අපි දීලා තියෙන්නේ 0. ඊට පස්සේ සෙට් පින් එක අපි දැන් මෙතනදී හයි කරොත් එහෙම අපිට ෆයිනල් අවුට් එක ගැන මෙතන කියන්නේ ෆයිනල් අවුට් එක හයි වෙනවා. ඉතින් මම හිතනවා මේ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති කියලා. ඒ කියන්නේ මේවා බේසික්ම දේවල්නේ. එතකොට දැන් මෙතනදී අපිට මේ සෙට් එක හයි කරන්න නම් අපි දන්නවා මෙතන ට්‍රිගර් වෝල්ටේජ් එක 5ට වඩා අඩු වෙන්න ඕනේ. ඉතින් 5ට වඩා අඩු වුණ ගමන්
මෙතන කම්පැරටර් එකේ අවුට් එක හයි වෙනවා. ඒ කියන්නේ සෙට් එක හයි වෙනවා. එතකොට ෆයිනල් අවුට් එක දිගටම හයි එකේ තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේක වැඩ කරන්නේ. සරලම දෙයක්. මේක ගොඩක් අය භාවිතා කරන ගොඩක් ප්‍රසිද්ධ ඩිසයින් එකක් ඉඳලා මම ඉක්මනින් පැහැදිලි කරන් ගියේ. එතකොට දැන් අපි මෙතන නැවත සර්කිට් එකට ආවොත් එහෙම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මම ට්‍රාන්සිස්ටර් එකක් පාවිච්චි කරලා තිනවා. දැන් අපි දන්නවා ට්‍රිගර් වෝල්ටේජ් එක මෙතන බැලුවොත් 5ට වඩා අඩු වුණ ගමන් තමයි අවුට් එක හයි වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතනින් අපි දන්නවනේ මේකේ කම්පැරටර් එකේ බිහේවියර් එක බැලුවොත් එහෙම මෙතන 6ටම තියලා තියෙන්නේ. එතකොට ෆික්ස් අගේ මෙතන 6යිනේ. එතකොට දැන් මෙතනින් ඇම්ප්ලිෆයි වෙලා එන අගේ 6ට වඩා වැඩි වුණොත් අපි දන්නවා මේ අවුට් එක හයි වෙනවා. ඉතින් ඒක මම දැන් හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා. එහෙම හයි වුණාට අපිට දැන් ඕනේ මෙතන 5ට වඩා අඩු වෙනනේ. මෙතන වුණත් හයි එකක් තමයි එන්නේ. ඒ කියන්නේ මේක ඉන්වර්ට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මෙතන ට්‍රාන්සිස්ටර් එකක් සරලව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ හින්දා තමයි මෙතන මේ සිග්නල් එක ට්‍රාන්සිස්ටර් එකට සෙට් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා normally තියෙන්නේ මෙතන potential එක සාමාන්‍ය මේ ට්‍රාන්සිස්ටර් එක ඕන් නැත්නම් V supply එකේ නේ. කියන්නේ මෙතන 15ක් වගේ අගයක් තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන සිග්නල් එක හයි වුණාම ඒ කියන්නේ දැන් මෙතන මේ ලිමිට් එක පැන්නාම ඒ කියන්නේ 6ට වඩා මෙතන වැඩි වුණාම කෙලින්ම මෙතන අවුට් එක හයි වෙනවා. අවුට් එක හයි වෙලා මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා. ඊට පස්සේ කලෙක්ටර් එමීටර් අතර කරන්ට් එකක් යන පටන් ගන්නවා. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් එක ඇත්තටම ඔන් ඔෆ් අවස්ථාවල තියෙන හින්දා එතකොට දැන් මෙතන 0 වෙනවනේ. ඒ කියන්නේ දැන් මේක අනිවාර්යෙන් 15 ඉඳන් බිඳුවට එනවා. ඒ එද්දි අතරමැදි පහ වෙනවනේ. ඉතින් 5 කියන වැලියු එක පහ වුණා ගමන් මෙතන මේ ට්‍රිගර් පින් එකට අවශ්‍ය කරන සිග්නල් එක හරියට ලැබෙනවා. එහෙම ලැබුණාම අපි දන්නවා අවුට් එක හයි වෙනවා. අවුට් එක හයි වුණාන් පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට මම මෙතනට ගියොත් එහෙම අවුට් එක හයි වුණා. මම මේ හයි අවුට් එක පාවිච්චි කරලා තව ට්‍රාන්සිස්ටර් එකක් දාලා මෙතන රිලේ එකට සෙට් කරලා තියෙනවා ඒක. ඊට පස්සේ අපි දන්නවා රිලේ එකේ කොයිල් එක එනර්ජයිස් වෙලා මේ කන්ටැක්ට් එක ඕපන් වෙනවා. මෙතනදී අපි පාවිච්චි කරේ මම කලිනුත් කිව්වා වගේ normally close switch එකක්. ඉතින් මං හිතනවා එහෙනම් දැන් කොච්චර සරලවද මේක වැඩ කරන්නේ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඉතින් මේ රිලේ මොඩල් එක මම පාවිච්චි කරලා තියෙන්නේ normally close switch එකක් විදියට. එතකොට මං හිතනවා මේ ටිකත් මම කලිනුත් වීඩියෝස් වල කියලා ඇති කොහොමද රිලේ මොඩල් එකක් අපි පාවිච්චි කරන්නේ කියලා. මෙතන තියෙනවා අපේ රිලේ එකේ කොයිල් එකේ රෙසිස්ටන්ස් එක. ඊට පස්සේ මෙතන ඉන්ඩක්ටන්ස් එක මේ 0 වෝල්ට් සප්ලයි එක පාවිච්චි කරන්නේ මේ හරහා යන කරන්ට් එක සෙන්ස් කරගන්න. මොකද අපි දන්නවා රිලේ එකේ කොයිල් එක හරහා යන කරන්ට් එක යම් අගයක් දක්වා ගියහන් පස්සේ තමයි ඒ අවශ්‍ය ඒ ස්ට්‍රෙන්ත් එක හැදිලා කන්ටැක්ට් එක මාරු වෙන්න පටන් ගන්න. ඉතින් ඒකට යම් කිසි අගයක කරන්ට් එකක් යන්න ඕනේ. ඉතින් මේ කරන්ට් එක මම මෙතන දාලා තියෙන්නේ මිලි ඇම්පියර් 50ක් කියලා. ඒ කියන්නේ මේ ස්විච් එක පොසිෂන් එක චේන්ජ් වෙන කරන්ට් එක. ඉතින් ඒක තමයි මේ IT කියලා අරන් තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඔන් රෙසිස්ටන්ස් එක මෙගා ඕම් 1000ක් විදිහට දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මම ඔන් කරන අවස්ථාවේදී මේ ස්විච් එක ඕපන් නේ. ඒ කියන්නේ මම ඔන් කරන අවස්ථාව කියලා අදහස් කරන්නේ කොයිල් ස්ටේට් එක ගැන. කොයිල් ස්ටේට් එක ඔන් නම් මේ ස්විච් එකේ රෙසිස්ටන්ස් එක ගොඩක් වැඩි වෙන්න ඕනේ. මොකද ඕපන් අවස්ථාවනේ. ඉතින් R ඔන් එක තමයි මම මේ දාලා තියෙන්නේ මෙගා ඕම් 1000ක් විදිහට. ඊට පස්සේ R off එක අපි දන්නවා කොහොමත් ඉතාම අඩු වගේක් වෙන්න ඕනේ රෙසිස්ටන්ස් එක. ඉතින් දැන්ට 1 මිලි වගේ තමයි දාලා තියෙන්නේ. ඉතින් මම හිතනවා දැන් ඒත්තන්ට එනකම් පැහැදිලි ඇති සහ කොච්චර සරලයිද කියලා ඔයගොල්ලන්ට මේ ටික ඔක්කොම තේරෙන්නේ නැති කියලා. එහෙමනම් දැන් මේ වීඩියෝ එකේ ඊළඟ පියවරට එහෙම නැත්නම් මේ සර්කිට් එක සිමියුලේට් කරලා අපි චෙක් කරලා බලන පියවරට යන්න කලින් මම හිතනවා පොදුවේ මේ වීඩියෝ එක බලන හැමෝටම පොඩ්ඩක් කතා කරන්න වඩා හොඳයි කියලා. ඒ කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් එහෙම අපි මේ ටික සාකච්ඡා කරන් ඇවිල්ලා දැන් මේ වීඩියෝ එකේ යම්කිසි වැදගත් තැනක ඉන්නේ. ඉතින් මෙතනදි මං හිතනවා මේ වීඩියෝ එක එක මට්ටම් වල අය බලන්න පුළුවන් හින්දා පොදුවේ හැමෝටම පොඩ්ඩක් කතා කරලා හිටියනම් වඩා හොඳයි කියලා මේ වගේ තැනකදී. ඉතින් මම එකකින් අදහස් කරේ මම දන්නවා දැන් ඔයගොල්ලෝ මොනවා හරි මේ සබ්ජෙක්ට් එක හරි ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න යම්කිසි දැනුම පරාසය ඇතුලේ ඔයගොල්ලෝ ඉගෙනගෙන යන අතරේ ඔයගොල්ලෝ සමහර විට එක එක තැන්වල ඉන්න අය මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකෙන් මම අදහස් කරේ ඔයගොල්ලෝ යන මාර්ගයේ මුල ඉන්න තැනක කෙනෙක් බලන්න පුළුවන් මේක. ඒ වගේම මැද හරි එක එහෙම නැත්නම් ටිකක් දුරට ගිය කෙනෙක් ඒ වගේ එක එක තැන්වල ඉඳන් මේ වීඩියෝ එක බලන්න පුළුවන් නේ ඔයගොල්ලෝ. එතකොට මම දන්නවා සාමාන්‍යයෙන් මැද හරි එක වගේ ඉන්න කෙනෙකුට සහ ඊට උඩින් ඉන්න කෙනෙකුට කිසිම ගැටලුවක් නැතුව මේ වීඩියෝ එකේ මම කියන දේවල් ගොඩක්ම හොඳින් පැහැදිලි සහ තේරෙනවා ඇති කියලා. එතකොට ඒ වගේ අයට මම දන්නවා අනිවාර්යයෙන්ම මේකේ තනින් තන බැලුවත් මම කියන ඕනම දෙයක් ගොඩක් වෙලාවට තේරෙනවා ඇති. ඒ වගේම මේ දේවල් ගොඩක් සරලයි සහ
අතර මේකේ ලොකු සංකීර්ණ දෙයක් නැහැ කියලා ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති. ඉතින් මම දන්නවා ඒ වුණාට සාමාන්‍යයෙන් ටිකක් මුල් හරියක ඉන්න කෙනෙකුට එහෙම නැත්නම් මේ විශේෂ සම්බන්ධ කුතුහලයකින් ඉඳන් මුල ඉඳන් දැන් ඉගෙනගෙන එන කෙනෙකුට මම දන්නවා මම මේකේ සමහර කියන දේවල් තේරෙන එකක් නැති වෙයි. කොහොමද මේවා වැඩ කරන්නේ? සමහර විට මම කියන සමහර දේවල් ගැන කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය ඉන්න පුළුවන්. නමුත් මෙතන මට වෙන්න ඕන දේ කිව්වොත් එහෙම දැන් මම කැමති නැහැ කීයටවත් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි මේ ඉගෙන ගන්න දේවල් වලට ඇත්තටම කැමැත්තෙන් කුතුහලයෙන් ඉගෙනගෙන යන ගමන් ඉන්න කෙනෙකුට දැන් මෙතන මම මොනවා හරි කියලා දෙන දෙයක් එක්ක ටිකක් විතර මේකේ තේරුම් ගන්න අමාරු දේවල් තියෙනවා. මේක තේරුම් ගන්න බැරි වෙයි වගේ ඒ වගේ ගොඩක් ඍණාත්මක අදහසක් එක්ක මේ වීඩියෝ එකකින් කෙනෙක් එළියට යනවට මම කියලාවත් කැමති නැහැ. ඒ කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන අනිවාර්යයෙන්ම මෙතනින් අයින් වෙන්න ඕනේ. මේ සර්කිට් එක හෝ තමයි ඉගෙන ගන්න දේ සම්බන්ධව කිසිම එහෙම ඍණාත්මක අදහසක් නැතුව ඇත්තටම මේකේ ටිකක් කුතුහලයක් දැනෙන දෙයක් තියෙනවා, ඉගෙන ගන්න දෙයක් තියෙනවා, හොඳයි කියන ඒ මානසිකත්වයත් එක්ක මෙතනින් එළියට යනවට තමයි මම ඇත්තටම කැමති. ඒ හින්දා අර වගේ දෙයක් වෙලා මෙතනින් කෙනෙක් එළියට යන එක ඇත්තටම අපරාධයක්. මොකද ඇත්තම කියනවා නම් මම හිතන්නේ දන්නත් ඇති ගොඩක් වෙලාවට මෙතන ලොකු සංකීර්ණයක් ඇත්තටම නැහැ. ඒ හින්දා මම කියනවා දැන් කවුරු හරි කෙනෙක්ට මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම කියන්නම් දැන් ඒ ටික පොඩ්ඩක් පැහැදිලිව ඔයගොල්ලොන්ට තේරුම් අරන් ආයේ මේක හොඳට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දෙන්නම්. ඉතින් සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් මෙතන මම මේ කතා කරපු දේවල් ටික පැහැදිලි නැති. කියන්නේ මේ ඇම්ප්ලිෆයර් සෙක්ෂන් එක ගැන මම කියපු දේවල් පැහැදිලි නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔප් ඇම්ප් එක ගැන වෙනම ඉගෙනගෙන. ඒ කියන්නේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් ගැන වෙනම ඉගෙනගෙන ඒකේ ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් කන්ෆිගරේෂන් එකේ ගේන් ඉක්වේෂන්ස් ඒ වගේ ඒ තියෙන ටිකක් සම්පූර්ණ පරාසයම ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඉගෙන ගත්තාන් පස්සේ මේකේ වෙන දේවල් ටිකයි ඔක්කොම හොඳින් පැහැදිලි වෙයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක තේරුම් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් හැමෝම වගේ මේ කම්පැරටර්ස් ගැන දන්නවා. ඉතින් ඒ ටික ගැටලුවක් නැහැ. ඊට පස්සේ මූලිකම මේ වගේ සර්කිට්ස් ගැන දන්නවනේ. ඊළඟට මේ NE555 IC එක ඇතුලේ ක්‍රියාකාරීත්වය මම පැහැදිලි කරපු වෙලාවේදී කියන්නේ අපි මේක භාවිතා කරන අවස්ථාවත් එක්ක මේ IC එක ඇතුලේ කොහොමද ක්‍රියා කරන්නේ කියලා පැහැදිලි කරපු දේවල් සමහර විට කෙනෙක්ට එතන පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් බලන්න ඕනේ SR ලැච් එකක ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ කම්පැරටර්ස් ඒ සම්බන්ධව පොඩ්ඩක් යන විදිහ තේරුම් අරන් ඔගොල්ලෝ ආයි බලන්න වීඩියෝ එක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි අතනම කොච්චර සරලවද මේක වැඩ කරන්නේ කියලා. ඊට පස්සේ මෙතන මම හිතනවා පැහැදිලි දෙයක් නැති වෙයි කියන මොකද මම මේ ගැන මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ රිලේ මොඩල් එකක් ගැන මම කලින් පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝස් වලත්. ඉතින් ඒ හින්දා ඒක මම හිතනවා එච්චර පැහැදිලි නැති වෙයි කියලා. ඒක මේකටම අදාළ දෙයක් නෙමෙයි. කියන්නේ මේ software එකේ තියෙන දෙයක් නෙමෙයි මොඩල් එක. ඉතින් ඒක මම හිතනවා එච්චර පැහැදිලි නැති වෙයි කියලා. ඉතින් ওই ටික තමයි ඇත්තටම කියනවා සරලව ප්‍රශ්න එන්න පුළුවන් තැන් ටික. ඒ කියන්නේ මූලික හරියම ඉන්න කෙනෙකුට. ඉතින් ඒ ටික පොඩ්ඩක් ඔයගොල්ලෝ ඉගෙනගෙන මෙතනට ආවනම් ඔයගොල්ලන්ට තේරෙයි ඇත්තට මේ කොච්චර සරලයිද කියලා. ඉතින් මම හිතනවා ඒ වගේ කෙනෙක් මොකක් හරි අවුලකින් හිටියා නම් මේක ටිකක් තේරුම් ගන්න අපහසුවෙන් මම හිතනවා හැම කෙනෙකුට මම මේ ගත්ත විනාඩි කිහිපේ උදව්වක් වෙයි කියලා. ඉතින් අපි එහෙමනම් ඒකත් එක්ක දැන් මේ ඊළඟ පියවරට යමු. දැන් එහෙමනම් අපි මේ සර්කිට් එක රන් කරලා බලමු. දැන් මෙතන මේක රන් කරොත් එහෙම මම කලින් අරගෙන තියෙන ට්‍රේසස් කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ ටික මම ඩිලීට් කරලා දාන්නම්. දැන් එහෙමනම් මේකේ මුල ඉඳන් ගියොත් එහෙම මෙතන අපේ 15 volts supply එක තියෙනවා මේ සර්කිට් එකේ උපාංග වලට දීපු supply එක. ඉතින් ඒක හරි මම දැන්ට මේක අයින් කරගන්න ඒක අත්‍යවශ්‍ය නැහැ නේ අපිට චෙක් කරගන්න. දැන් එහෙමනම් මම මේ ලෝඩ් එකට දීලා තියෙන pulse එකේ supply එක පෙන්වුවොත් එහෙම මෙතන ඔගොල්ලොන්ට පේනවා ඇති මේ වගේ pulse එකක් තමයි මම දීලා තියෙන්නේ. ඉතින් මේක මම මුලින්ම ඩිලේ එකක් තියලා තියෙනවා තප්පර 0.5ක. ඉතින් ඒ ටයිම් එකේදී මේක 0 volts වල තමයි තියෙන්නේ. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් මෙතනදී මුලින්ම අපේ මේ 15 volt supply එක මේකට දුන්නාම ඒ කියන්නේ මේ සර්කිට් එකේ උපාංග වලට දුන්නාම පොඩ්ඩක් මේ ටික ක්‍රියාකාරී තත්වයට එන්න පොඩි වෙලාවක් යනවනේ. ඉතින් ඒ හින්දා මම එකවරම මෙතන supply එකෙත් ඒ කියන්නේ මේ pulse එකෙත් සිග්නල් එක ඒ වෙලාවෙම ඒ කියන්නේ ආරම්භයේදීම හයි කරේ නැහැ. පොඩි ඩිලේ එකක් තියලා තමයි මෙතන හයි කරලා තියෙන්නේ. ඉතින් ඒක මුලින්ම කියන්න අවශ්‍ය වුණා. ඊට පස්සේ දැන් මේ ටික මම අයින් කරගන්නම්. මොකද අත්‍යවශ්‍ය නැහැ අපිට මේක අවශ්‍යයි. දැන් මෙතන මේක අනිත් මම මේක තියාගන්න.
ඊට පස්සේ දැන් ඕක හරි ඊළඟට බැලුවොත් එහෙම මෙතන රයිස් වෙන්නේ මං හිතන්නේ මම දාලා තියෙන්නේ රයිස් එකන් රයිස් ටයිම් එක දාලා තියෙන මිලිසෙකන්ඩ් 100ක් වගේ ඊළඟට ෆෝල් ටයිම් එකත් මිලිසෙකන්ඩ් 100යි ටී ඕන් එක කියන්නේ ටර්න් ඕන් ටයිම් එක තියෙන්නේ මිලිසෙකන්ඩ්ස් 300. ඒ කියන්නේ මෙතන අදහස වෙන්නේ මෙතන ඉඳන් කියන්නේ මෙතන බිඳුවේ ඉඳන් මේක තියෙන 12ට නේ මම සෙට් කරලා හයි එක උඩරිම 12ට යන්න මිලිසෙකන්ඩ් 100ක් යනවා. ඊට පස්සේ 12ට ගිහින් මිලිසෙකන්ඩ්ස් 300ක් 12 රැඳිලා තියෙනවා. ඊට පස්සේ 12 ඉඳන් නැවත බිඳුවට එන්න මිලිසෙකන්ඩ් 100ක් යනවා. ඉතින් ওই විදිහට තමයි මම මේ පල්ස් එක මෙතන හදලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි බැලුවොත් එහෙම මේ පැත්තට යන කරන්ට් එක කියන්නේ. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතන ඇත්තටම නිකන් ෂෝට් සර්කිට් එකක් වගේ එකක් තමයි ඇති කරලා තියෙන්නේ. කියන්නේ ohms 0.1ක් තමයි මේ රෙසිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක තියෙන්නේ. ඉතින් අපි මේ හරහා යන කරන්ට් එක ගත්තොත් එහෙම මෙතනට ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ වෝල්ටේජ් එක රයිස් වෙන වෙලාවේදී ලොකු කරන්ට් ස්පයික් එකක් ගිහින් අන්තිමට මෙතන යම් අගයකදී නැවතිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මම මෙතන කර්සර් එක අරන් බලද්දි මෙතන මම තව ටිකක් මේක zoom කරලා බැලුවොත් එහෙම මෙතන පරිම පීක් එක ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඇම්පියර් සාමාන්‍යයෙන් 5.8යි ගානක්. ඉතින් අපි නිකමට කියමු ඇම්පියර් 6ක් කියලා. ඒ කියන්නේ උපරිම ඇම්පියර් 6කට මෙතන ගිහින් තියෙනවා පීක් එක. ඊට පස්සේ දැන් අපි බැලුවොත් එහෙම මේකේ මෙතන ඉතුරු උපාංගටි කොහොමද ඒ අතර වැඩ කරලා තියෙන්නේ සහ දැන් මේකේ තියෙන ප්‍රශ්න මොනවද ඒ ඔක්කොම අපි ටිකක් කතා කරගෙන යමු හිමීට. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම මේ ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එක පැත්තට පොඩ්ඩක් ගියොත් එහෙම මෙතන දැන් මම ආයි ගත්තොත් එහෙම දැන් මම මේ කරන්ට් ස්පයික් එක පොඩ්ඩකට අයින් කරගන්න. ඒක දැන්ට අවශ්‍ය නැති වෙයි. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රෙසිස්ටර් එක දෙපස ඩිෆරන්ස් එක බැලුවොත් එහෙම දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේකමනේ මේ වැලියු එකමනේ. ඊට පස්සේ මෙතන මේ පැත්ත බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ටයිම් එක ඇතුළත يعني මේ කාලේ ඇතුළත පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා. මේ තමයි අර කරන්ට් එක යන්න පටන් අරන් තියෙන ටයිම් එක. ඒ කියන්නේ දැන් මේ හරහා මේ රෙසිස්ටර් එක හරහා කරන්ට් එක යන අතරදී තමයි මේ ඔයගොල්ලන්ට පේනවා ඇති වෙනස ටික ටික වැඩි වේගන යනවා. මොකද අපි දන්නවා කරන්ට් එක වැඩි වෙද්දී මේ අතර ඩ්‍රොප් එක වැඩි වෙන එකයි ඔයගොල්ලන්ට මේ අතර වෙනස ටිකක් වැඩි වේගන යනවා පේන්නේ. ඉතින් ඒ විදිහට වැඩි වේගන යද්දී අපි දන්නවා මේකේ අවුට් එක කියන්නේ මේ ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එකේ අවුට් එකත් ටික ටික ඒ වගේම වැඩි වේගන යනවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ ගැප් එක. ඒ කියන්නේ මෙතන නිල් පාට ට්‍රේස් එකේ කොළ පාට ට්‍රේස් එකේ ගැප් එක වැඩි වේගන යද්දී ඔයගොල්ලන්ට තේරෙනව නේද? මේ රතු පාට ට්‍රේස් එකේ කියන්නේ මේකේ අවුට් එක ටික ටික වැඩි වේගන ගිහින් තියෙනවනේ. ඉතින් ඊට පස්සේ අපි දැන් මේක මේ 6 කියන වැලියු එකට වඩා දැන් අපි මෙතන කම්පැරටර් එකේ දීලා තියෙන්නේ මෙතන ඉන්වර්ටිං ඉන්පුට් එකට වෝල්ට්ස් 6ක්නේ. ඉතින් දැන් මේ වැඩි වේගන යන ඇම්ප්ලිෆයර් එකේ අවුට් එක කියන්නේ මේ ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එකේ අවුට් එක 6ට වඩා වැඩි වුණාම අපිට මෙතන අවුට් එක හයි වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා මේක ඉක්මනින් ලෝ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒකට හේතුව ඇහුවොත් කවුරු හරි ඇයි ඒක එහෙම ඉක්මනින් ලෝ වෙන්න ඕනේ කියලා. මොකද මේක හයි වුණාම අපි දන්නවා මෙතන ලිමිට් එක පැනලා කියලා. ඒ කියන්නේ අපි සෙට් කරලා තියෙන ලිමිට් එක පැනලා කියලා දන්නවා. ඊට පස්සේ රිලේ එක පුළුවන් ඉක්මනින් ඕෆ් වුණ ගමන් අපි දන්නවනේ යන කරන්ට් එක නැති වෙනවනේ. එතකොට ආයෙ මෙතන මේ රයිස් වෙන වැලියු එක ඩ්‍රොප් වෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ මම අදහස් කරේ රතු පාට ට්‍රේස් එක ආයි පහළ යන්න ඕනේ. ඉතින් ඒක පහළ ගියාම මේ 6ට වඩා ආයි පහළ යනවනේ මේක. ඒ ගිය ගමන් මේ කම්පැරටර් අවුට් එක ආයි ලෝ වෙන්න ඕනේ. ඉතින් මේක පුළුවන් තරම් ඉක්මනට වෙන තරමට තමයි වඩා හොඳ. දැන් ඕගොල්ලෝ අහන්න පුළුවන් මේකටයි කාලයක් ගත වෙන්නේ කියලා. ඉතින් එතන තමයි දැන් අපි මේ වීඩියෝ එකේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. කියන්නේ වීඩියෝ එකේ වැදගත් තැන මොකක් හරි තියෙනවද කියලා කවුරු හරි අහුවොත් එහෙම මම හිතන්නේ මෙතන තමයි අපි ටිකක් විශේෂයෙන්ම වැඩි කාලයක් අරන් ටිකක් කුතුහලයක් ඇතුව ඉගෙන ගන්න ඕන තැන. ඉතින් අපි බලමු ඇයි මේකට කාලයක් යන්නේ කියලා. ඉතින් අපි දන්නවා කොහොමත් මෙතන මේ සිග්නල් එක කියන්නේ ලෝ ඉඳන් හයි යන්න. ඒ කියන්නේ කම්පැරටර් අවුට් එක ලෝ ඉඳන් හයි වෙන්න. ඒ කියන්නේ රයිස් ටයිම් එකක් තියෙනවනේ මේ වැලියු එක එකවරම හයි වෙන්නේ නැහැ නේ. ඉතින් මේකට පොඩි කාලයක් ගත වෙනවා. දැන් මේ සිමියුලේෂන් එකේ බැලුවොත් එහෙනම් මේ අතර වෙනස තියෙනවා මයික්‍රෝසෙකන්ඩ් 50ක් විතර වගේ. ඉතින් එතකොට මම මේ ආසන්නා කියන බැලුවේ කර්සර් එකත් එක්ක. ඉතින් මෙතන පහළම අයිනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒක. මං කිව්වේ මෙතන පහළ අයින කියලා වම් අත පැත්තේ පහළම අයිනේ මේ මම මේ කර්සර් එකකින් පෙන්වන තැන. එතන තමයි ඔයගොල්ලන්ට මම පෙන්වන ඩිෆරන්ස් වැලියුස් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මම එතන මේ අතර කොච්චර ටයිම් එකක් යනවද කියලා
බැලුවේ මෙන්න මෙතන පහළම ඔයගොල්ලෝ දැන් බලන්න. එතකොට පේනවා ඇති ඔයගොල්ලන්ට මයික්‍රෝසෙකන්ඩ් 50කට වගේ ආසන්න ගානක් එතන වෙනස මට පෙන්නනවා. ඉතින් මම මේක ආයි ෆුල් මේකටම ගන්නම්. මෙතන දැන් අපි අවධානය යොමු කරේ මෙන්න මේ කොටසටනේ. දැන් අපි ආයිත් එමු මෙතනට. ඉතින් එතකොට දැන් අපි දන්නවා මේ කම්පැරට් අවුට් එක හයි වෙන්න පොඩි කාලයක් යනවා. ඒක මයික්‍රෝසෙකන්ඩ් ගානක් වගේ වෙන්නේ මේකෙදි නම්. ඉතින් ඒක තරම්ම ගැටලුවක් නැහැනේ. නමුත් දැන් අපි ඊළඟට බලමු මෙතනින් ඉස්සරහට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මෙතන හයි වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි දන්නවනේ දැන් ලෝ වෙන්න ඕනේ. දැන් ඒකත් එච්චර අවුලක් නැතුව වැඩි කාලයක් ගන්න නැතුව වෙලා තියෙනවා අපිට පේනවා. ඉතින් ඊළඟට අපි දන්නවනේ දැන් ඉගෙන ගත්තා අපි කලින් කතා කරා ඔයගොල්ලන්ට මතක ඇති මෙතන මේ වැලියු එක. ඒ කියන්නේ දැන් මෙතන තිබ්බේ 15යි. මෙතන මම කර්සර් එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන හයි එක 15 වෙනි මෙතන සප්ලයි එකට කනෙක්ට් කරලා තියෙන්නේ. කම්පැරට් අවුට් එක හයි වුණාම අපි දන්නවා මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙලා මේ හරහා කරන්ට් එක යන පටන් අරන් මෙතන තියෙන මේ 15 බිඳුවට ඩ්‍රොප් වෙනවනේ. ඒ ඩ්‍රොප් වෙද්දී අපි දන්නවා 15 බිඳුවට යනවා නම් 15 කොහොම හරි එහෙම බිඳුවට එන අතරමඟදී 5 කියන වැලියු එක පහු වෙනවනේ. ඉතින් මේ 5 කියන වැලියු එක පහු වෙද්දිම මෙතන වෝල්ට්ස් 5 පහු වෙද්දිම අපි දන්නවා මේක ඇතුලේ. ඒ කියන්නේ මේ ට්‍රිගර් පින් එකට ඒ යන සිග්නල් එකත් එක්ක මේ 555 ඇතුලේ ක්‍රියාකාරීත්වය අපි දන්නවා. ඊට පස්සේ අපි දන්නවා අවුට් එක හයි වෙනවා කියලා. ඉතින් අපි බැලුවොත් එහෙනම් මේක හයි වෙලා තියෙන වෙලාව ඔයගොල්ලෝ මෙතන හොඳටම හරියටම zoom කරලා බැලුවොත් මම මේ කර්සර් එකත් මෙතනට අරන් ගියොත් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන හරියටම වෝල්ට්ස් 5ට වඩා අඩු වුණ ගමන් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති මේ වැලියු එක මම ඒක හරියටම ගත්තොත් එහෙම ඔව් ටිකක් විතර ටිකක් අමාරුයි ඒක හරියටම ගන්න. තව මේ හරියටම zoom කරලා බැලුවොත් මෙන්න මේ වගේ ගානක්. කො 5ට වඩා පොඩි ගානක් අඩු නැහැ. බස් මෙතන 4.9යි 5 ගානක් ඒ වගේ ගානක් අඩු නැහැ. පස්සේ ඔයගොල්ලන්ට පේනවා අවුට් එක හයි වෙලා තියෙනවා මේ NE 555. ඉතින් ඒක එහෙම හයි වුණාම අපිට මෙතන බලා ගන්න පුළුවන් දැන් මේකේ ට්‍රේසස් ගොඩක් තියෙන හින්දා මුකුත්ම අපහැදිලි වෙන්න පුළුවන්. මම හරියටම කිව්වොත් මේ තද කොළ පාටින් පේන ට්‍රේස් එක තමයි මෙතන මේ 555 අවුට් එක වෙන්නේ. ඊට පස්සේ ඒක හයි වුණාම අපි දන්නවා දැන් මේ ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවනේ. මෙතන තියෙන ට්‍රාන්සිස්ටර් එක මෙතන මම පෙන්නන Q2 කියන ට්‍රාන්සිස්ටර් එක ඔන් වෙනවා. ඒක ඔන් වෙලා අපි දන්නවා දැන් මේ රිලේ එකේ කොයිල් එක හරහා කරන්ට් එක යන්න පටන් අරන් මේ ටික වෙලාවකින් මේ ස්විච් එක ඕපන් වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා දැන් මේ ට්‍රාන්සිස්ටර් එක හරහා දැන් මේ කරන්ට් එක කලෙක්ටර් මීටර් අතර යන්න ගත්තාම මේක එකපාර වැඩි වෙන්නේ නැහැනේ. ඉතින් මම මේක හරහා යන කරන්ට් එක පෙන්නුත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ වගේ විදිහට තමයි වැඩි වේගන යන්නේ. මේක වැඩි වේගන ගිහිනොත් අපි දන්නවා යම් කිසි අගයක්. දැන් මෙතන නම් මම මේ රිලේ මොඩල් එකට අරන් තියෙන්නේ මිලි ඇම්පියර් 50ක් විතර. ඉතින් ඒ වගේ කාලයක් ගිහින්නේ ඒ කියන්නේ මෙතන මිලි ඇම්පියර් 50 කියන වැලියු එක පහුණා. ඒ කියන්නේ මෙන්න මේ හරිය විතර වගේ තමයි මේ කන්ටැක්ට් එක මම මෙතන ඕපන් වෙන්න දීලා තියෙන්නේ. කියන්නේ මම මෙතන වැලියුස් දීලා තියෙන්නේ මේ විදිහට. ඉතින් එතකොට ඒ වගේ එතන මිලි ඇම්පියර් 50 කියන අගයට යන්න අපි දන්නවා මෙතන යම් කිසි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් ඒ ඩිෆරන්ස් එකට යන කාලේ ඔක්කොමත් එක්ක බලද්දී ඔයගොල්ලන්ට තේරෙනවා නේද දැන් මෙතන ස්ලෝම කම්පෝනන්ට් එක මොකක්ද ඇහුවොත් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන රිලේ එක නේද උඩම්ම ස්ලෝ. ඒ කියන්නේ මේ රිලේ එකේ කොයිල් එක එනර්ජයිස් වෙලා කන්ටැක්ට් එක ඕපන් වෙන්න අපි දන්නවා යම් කිසි කාලයක් ගත වෙනවා. ඒකට එකවරම කරන්ට් එක ලැබුණ ගමන් මේ දේවල් අර ෂණිකව වෙනවා කියලා එකක් නෑ. පොඩි කාලයක් ගත වෙනවා මිලි තප්පර ගානක්. අපි බලමු ඒක කොච්චර වෙලාවක්ද කියලා. ඉතින් මෙතනදී නම් දැන් අපි කතා කරපු විදිහට දැන් මම මුලින්ම කිව්වනේ කම්පැරටර් එකේ අවුට් එක එකවරම මෙතන හයි වුණ ගමන්ම ආයි ලෝ වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මෙතන කොයිල් කරන්ට් එක, ඒ කියන්නේ මෙතන රිලේ එක ඕපන් වෙන්නේ. කියන්නේ හරියට මේක ඇක්ටිව් වෙන්න පොඩි ටයිම් එකක් යනවා. ඒතකොට මේගොල්ලෝ මෙතනින් කොච්චර වේගෙන් වැඩ කරත් ඒ කියන්නේ මේ ඔප් ඇම්ප්ස් මෙතන මේ 555 IC එකේ ඔක්කොම කොච්චර වේගෙන් ක්‍රියා කරත් ඒ කියන්නේ ෂණිකව ඉන්පුට් එක ලැබුණ ගමන් අවුට්පුට් එකක් දුන්නත් අපිට මෙතන රිලේ එකේ අපේ ස්ලෝ එක හින්දා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම මේ සෙට් කරපු වැලියුස් එක්ක මේ වෙලාවේදී තමයි මේ රිලේ එක ඕපන් වෙලා තියෙන්නේ. කියන්නේ කන්ටැක්ට් එක ඕපන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ කරන්ට් ෆ්ලෝ එක නැවතිලා තියෙන්නේ. නැවතුනහම ඔයගොල්ලන්ට පේනවා ඇති නැවත කම්පැරටර් අවුට් එක ලෝ වෙලා තියෙනවා. මේ නිල් පාට් ට්‍රේස් එකෙන් පේන්නේ කම්පැරටර් අවුට් එක. ඊට පස්සේ මේ කොළ පාටින් ඔයගොල්ලන්ට පේන්නේ කොයිල් එක හරහා යන කරන්ට් එක. කියන්නේ රිලේ එකේ කොයිල් එක හරහා යන කරන්ට් එක. ඉතින් මේක සෙට් කරපු වැලියුස් එක ඔයගොල්ලන්ට පේනවා ඇති
පොඩි අපිට මෙතන ප්‍රමාදයක් තියෙන මේක වැඩ කරන්න. කියන්නේ දැන් මොකක් හරි ඉන්පුට් එකක් ලැබුණා අපි ඕවර් කරන්ට් එක ඩිටෙක්ට් කරාම ඒ ලයින් එක කට් කරන්න ඔයගොල්ලන්ට තේරෙනවා ඇති පොඩි කාලයක් ඇත්තටම යනවා. ඉතින් මේ කාලේ අපි බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන පහළම වම් අත පැත්තේ පහළම කොනේ බලන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ්ස් 8.8යි ගන්න. ඒ කියන්නේ අපි නිකන් කියමු මිලිසෙකන්ඩ්ස් 9ක් කියලා. ඉතින් මේ සිමියුලේෂන් එකේදී ඒ වගේ ටයිම් එකක් ගත වෙනවා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එහෙනම් මේක අපි තව ඉම්ප්‍රූව් කරනවා නම් අපිට මෙතන යන්න පුළුවන් මේ ස්විච් එක. දැන් මෙතන රිලේ එකන්නේ කියන්නේ ඉලෙක්ට්‍රෝමැකැනිකල් ස්විච් එකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට රිලේ එකකින් වෙන ට්‍රාන්සිස්ටර් එකකට. ඒ කියන්නේ මෙතනදී නම් ගොඩක් වෙලාවට MOSFET එකක් පාවිච්චි කරන එක හොඳයි. එතකොට ඒ වගේ මොකක් හරි ට්‍රාන්සිස්ටර් කියන්නේ semiconductor device එකකට අපිට මාරු වෙන්න වෙනවා. ඒ කියන්නේ මෙතන මේ ප්‍රමාද වෙන ටයිම් එක අපි අඩු කරනවා නම් ඕගොල්ලන්ට තේරෙනව නේද මේ ටිකත් අපි ඉම්ප්‍රූව් කරනවා නම් වඩා හොඳයි නේද? NE 555 එච්චරම ගැටලුවක් නෑ. ඒකට හේතුව දැන් අපි මෙතන ට්‍රිගර් සිග්නල් එක දෙන වෙලාව බලමු. ඉතින් ඒක මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ලෝ වුණ ගමන්ම අපි දැක්කනේ මෙතන දැන් මේ 5 කියන වැලියු එක 5 වුණ ගමන්ම ඔයගොල්ලන්ට පේනවනේ ඉක්මනින්ම මේක හයි වෙලා තියෙනවනේ. ඉතින් එතන එච්චර ගැටලුවක් නැහැ. තව එතකොට අපි බැලුවොත් මේක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. අපිට මේ ෂන්ට් වෝල්ටේජ් ඇම්ප්ලිෆයර් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. ඊට පස්සේ කම්පැරටර් සෙක්ෂන් එක අවශ්‍ය නම් ඉම්ප්‍රූව් කරන්න පුළුවන්. නමුත් ඉම්ප්‍රූව් කරනවා නම් වඩා හොඳයි. මෙතනට මේ LM358 නැතුව වෙන කම්පැරටර් IC එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. මම හිතනවා දැන් එතකොට මේ කිව්ව දේවලුත් එක්ක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මොන මොන සෙක්ෂන්ද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ. එතකොට තව ගොඩක් දේවල් මම හිතනවා මම අර නිකන් වචන වලින් කියනවට වඩා මේ සිමුලේෂන් එකෙන් ඕගොල්ලෝ දැක්ක දේවලුත් එක්ක ටිකක් දැන් මේ සම්බන්ධ පැහැදිලි ඉමේජ් එකක් ඕගොල්ලෝගේ ඔළුවේ ඇති කියලා. අපි එහෙමනම් අවසානයේට මම පොඩ්ඩක් එන්නම් තව වැදගත් තැනකට. ඉතින් දැන් මේක වැඩ කරන විදිහ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති දැන් මෙතනත් මේ කරන්ට් එක මෙතන අපි සෙට් කරපු වැලියු එකට වඩා පොඩ්ඩක් උඩට ගිහින් තියෙන්නේ මේ රිලේ එක ඕපන් වෙන්නේ. කියන්නේ මේ කන්ටැක්ට් එක ඕපන් වෙන්න ගියපු පරක් වීම තමයි මෙතන හේතු වෙලා තියෙන්නේ. අපි සෙට් කරපු වැලියු එකට වඩා මෙතන මේ පීක් එක එන්න. ඉතින් මම හිතනවා ඒකට හේතුවත් ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා දැන්. අපි එහෙනම් මේකත් අයින් කරගමු. දැන් මම එහෙමනම් පොඩ්ඩක් තව අමතර වැදගත් දෙයකට එන්න. ඒ කියන්නේ මම ඩිෆරන්ෂල් ඇම්ප්ලිෆයර් එකේ මේ රෙසිස්ටර්ස් සමාන කරන සිද්ධියක් ගැන කිව්වනේ. ඒ කියන්නේ මෙතන 1 කිලෝ ඕම්ස් රෙසිස්ටර්ස් දෙක ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අගයන් අතින් සමානම රෙසිස්ටර්ස් දෙකක් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ වගේම මෙතන කිලෝ ඕම්ස් 22 රෙසිස්ටර්ස් දෙකත් ඔයගොල්ලන්ට අගයන් අතින් ප්‍රායෝගිකව ගන්න පුළුවන්. සමානම අගයන් දෙකක් දාන්න කියලා මම කිව්වා. ඉතින් මම දන්නවා දැන් ඒකට හේතුව දන්න අය දන්නවත් ඇති ගේන් ඉක්වේෂන්ස් ගැන ඉගෙනගෙන තියෙන අය ගොඩක් වෙලාවට ඒ ගැන දන්නවත් ඇති. නමුත් දැන් අපි මේකෙනුත් බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දැන් සාමාන්‍ය විදිහට අපේ මෙතන ඩිෆරන්ස් එක ඇම්ප්ලිෆයි වෙලා තියෙනවා. කියන්නේ ඩිෆරන්ෂල් ගේන් එක සම්බන්ධ අපිට ගැටලුවක් නැහැනේ. මම මේ දෙපැත්තෙන් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන ඩිෆරන්ෂල් ගේන් එකත් එක්ක අපිට කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම මම මේක හොඳටම මේ zoom out කරලා බලුවොත් එහෙම දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දැන් නිල් පාට් ට්‍රේස් එක තියෙනවා. නිල් පාට් ට්‍රේස් එක තමයි මෙතන මේ හයි වෙලා තියෙන. ඒ කියන්නේ මේ සප්ලයි එක මේ පල්ස් එකේ හයි වැලියු එක. ඉතින් මම මේක සෙට් කරානේ මිලිසෙකන්ඩ්ස් 300ක් turn on time එකට. ඉතින් ඊට පස්සේ මම මේක සෙට් කරලා තියෙද්දි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන අපේ ඇම්ප්ලිෆයර් එකේ අවුට් එක බිඳුවෙම නැහැ නේද? ඒ කියන්නේ ටිකක් වැඩි අගයක පොඩ්ඩක් තියෙනවා වගේ පේනවා නේද zoom out කරලා බලද්දි. ඉතින් බැලුවොත් එහෙම මෙතනට මම කර්සර් එක අරන් මම මේ ට්‍රේස් එකට මම කර්සර් එක අරන් බැලුවොත් මෙතන ඔයගොල්ලන්ට පේනවා මෙතන හයි වැලියු එකේ තියෙදි. කියන්නේ දැන් මේ හරහා කරන්ට් එකක් නොගියත් මෙතන සේම් වෝල්ටේජ් එක මේ ඉන්පුට් දෙකටම ලැබිලා තියෙදි. කියන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතනින් කරන්ට් එකක් යන්නේ නැත්නම් මේ දෙපැත්තෙම තියෙන්නේ 12ම වෙන. ඒ කියන්නේ පොටෙන්ෂල් එකේ තියෙන 12ම. එතකොට එහෙම තියෙදි සේම් වෝල්ටේජ් එක ලැබිලා තියෙදි ඔයගොල්ලන්ට පේනවා අපේ ඇම්ප්ලිෆයර් එකකින් ඒ වෙලාවෙදිත් අවුට්පුට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ බිඳුව නෙමේ වෙලට. ඒ කියන්නේ දැන් අපිට මෙතනදී කොමන් මෝඩ් ගේන් එකක් අවශ්‍ය නැහැ. අපිට ඕනේ ඩිෆරන්ෂල් ගේන් එකක් විතරයි. එතකොට දැන් මෙතන කොමන් මෝඩ් ගේන් එක අපි දන්නවා අයිඩියලි බිඳුව වෙන්න ඕනේ. නමුත් ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන මේ රෙසිස්ටර්ස් වල තියෙන නොගැලපීම හින්දා, ඒ කියන්නේ අගයන් මම කිව්ව විදිහට හරියටම දශමයටම සමාන නැති හින්දා ඔයගොල්ලන්ට පේනවා අපිට මෙතන කරන්ට් එකක් නොගිය වෙලාවෙදිත් යම් කිසි මිලිවෝල්ට්ස් ගානක් අවුට් එකකින් ලැබිලා තියෙනවා. මෙතන නම් 380 ගානක් වගේ තමයි ඒක වෙන්නේ. නමුත් ප්‍රායෝගිකව ඔයගොල්ලෝ භාවිතා කරන රෙසිස්ටර්ස් සහ ඔප් ඇම්ප් එකේ ටෙම්පරේචර් ඒ වගේ ගොඩක් කාරණාත් එක්ක
මේක පොඩ්ඩක් එහෙම වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන සිමියුලේෂන් එකේදී ආ වගේ තමයි මම කියන්නේ. ඉතින් දැන් මේක අඩු වෙන විදිහ බැලුවොත් මම මෙතන මේක සිමියුලේෂන් එකේ ලස්සනට පෙන්වන්න පුළුවන් හින්දා මම පෙන්වන්නම්. මේ රෙසිස්ටර්ස් ඔක්කොම මම සමාන වෙන සෙට් කරොත් එහෙම මෙතන මේක 1 කිලෝ ඕම් දාලා මේකත් 1 කිලෝ ඕම් දාන්න. ඊට පස්සේ මෙතන මේක කිලෝ ඕම් 22කට දාලා මේ රෙසිස්ටර් එකත් කිලෝ ඕම් 22කට දාන්න. ඊට පස්සේ දැන් මම මේක ආයි රන් කරොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති අතන තිබ්බ අමතර මේ හයි වෙලා තිබ්බ වෙලාවෙදි තිබ්බ වැලියු එක ගිහින් දැන් මේක පර්ෆෙක්ට්ලි කොමන් මෝඩ් ගේන් එක බිඳුව අවස්ථාවටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ කොමන් මෝඩ් ගේන් එක බිඳුවක් වීමේ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙනවා. අවශ්‍යතාවය තමයි මේ රෙසිස්ටර්ස් දෙක අගෙන් සමාන වෙන්න ඕනේ සහ මේ රෙසිස්ටර්ස් දෙක අගෙන් සමාන වෙන්න ඕනේ. ඉතින් එහෙම වුණාම දැන් මම ආයෙ මෙතන ට්‍රේස් එක අරන් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා මෙතන පොඩි ඔෆ්සෙට් එකක් විතරයි තියෙන්නේ. එතකොට මෙතන කොමන් මෝඩ් ගේන් එක බිඳුව කියන තත්ත්වයට අපි අරන් ඇවිල්ලා තියෙනවා මේ අගයන් සමාන කිරීමෙන්. ඉතින් ප්‍රායෝගිකව ඔයගොල්ලෝ ගන්න පුළුවන් සමාන මගයන් ගන්න. ඉතින් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට කියන්නේ 1% වගේ රෙසිස්ටර්ස් භාවිත කරන්න පුළුවන් නම් හොඳයි කියලා. නැත්තම් ඔයගොල්ලෝ ගාව තියෙන හොඳ මල්ටිමීටර් එකකින් රෙසිස්ටර්ස් කීපයක් අරගෙන ඒ කියන්නේ එකම වැලියු එක දැන් ඔයගොල්ලෝ 1k රෙසිස්ටර්ස් ටිකක් කඩෙන් අරන් එනවනම් 5ක් විතර වගේ අරන් ඇවිල්ලා ඒ ටිකෙන් සමානම ඒ කියන්නේ ගොඩක් දුරට එක ළඟ තියෙන වැලියුස් දෙකක රෙසිස්ටර්ස් දෙකක් මෙතනට යොදා ගන්න මල්ටිමීටර් එකකින් චෙක් කරලා. ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍ය රෙසිස්ටර්ස් පාවිච්චි කරන් මේ සර්කිට් එක හදන කෙනෙකුට දෙන්න තියෙන උපදෙස්. ඉතින් මං හිතනවා කියවෙන්න ඕන වැදගත්ම දේවල් ටික කියුණා කියලා. ඊට අමතරව පොඩි වෙනස්කමක් කරලා බැලුවොත් එහෙම දැන් තමයි මේ ෆේසස් දෙක අයින් කරගන්න. අයින් කරගත්තන් පස්සේ මම දැන් මෙතන පල්ස් එක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නුවොත් එහෙම ඔයගොල්ලන්ට අපි මෙතන රයිස් ටයිම් එක දාමු මයික්‍රෝසෙකන්ඩ් එකක් කියලා. ඊළඟට ෆෝල් ටයිම් එකත් මයික්‍රෝසෙකන්ඩ් එකක් දාමු. ඊළඟට මෙතන ටර්න් ඔන් ටයිම් එක අපි දාමු මිලිසෙකන්ඩ් එකක් වගේ. ඉතින් ওই විදිහට දාලා අපි මේක නැවත රන් කරලා බැලුවොත් එහෙම මම දැන් බලන්නම් අපේ ලෝඩ් එකට කොච්චර කරන්ට් එකක් ගන්නවද කියලා උඩින්. ඉතින් ඕගොල්ලොන්ට මෙතන පේනවා ඇති මේ පැත්තේ මේ ටික බැලුවත් මෙතන මම පීක් එකට ගිහින් බැලුවත් ඕගොල්ලොන්ට පේනවා ඇති ගන්න පුළුවන් උඩරිම කරන්ට් එකක් මෙතන අරන් තියෙනවා මේ ලයින් වල මම දාලා තියෙන රෙසිස්ටන්ස් එක ඕගොල්ලොන්ට පේනවා ඇති මෙච්චර කරන්ට් එකක් මේකට ගිහිල්ලත් අපේ රිලේ එක මෙතන ප්‍රතිචාර දක්වන්න ඇත්තටම පරක්කු වැඩි. ඒ කියන්නේ දැන් මෙච්චර කරන්ට් එකක් ගියාට මේක ඇත්තටම ඩිටෙක්ට් වෙනවා. කියන්නේ මේ කොව කරන්ට් එකක් මෙතන ඩිටෙක්ට් වෙනවා මේ කම්පෝනන්ට්ස් වලින්. ඊට පස්සේ අපි මෙතන රිලේ එක පුළුවන් ඉක්මනට ඔන් කරගන්න බැලුවත් අපි මෙතන පරක්කු වැඩි වෙනවා. මොකද මේ ෂෝට් එක ඇති වෙන්නේ කියන්නේ මේ කරන්ට් එක යන්නේ ඇත්තටම මයික්‍රෝසෙකන්ඩ්ස් මිලිසෙකන්ඩ්ස් වගේ ගොඩක් මයික්‍රෝසෙකන්ඩ් රේන්ජ් එකේ යන මේකක් නේ මන් දුන්නේ. කියන්නේ මේ පල්ස් එක මයික්‍රෝසෙකන්ඩ් මට්ටමින් පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මයික්‍රෝසෙකන්ඩ් මට්ටමේ ක්‍රියාත්මක වීමත් එක්ක අපේ මේ කම්පෝනන්ට්ස් ඇත්තටම මිලිසෙකන්ඩ්ස් රේන්ජ් එකේ ප්‍රමාදයන් තියෙනවානේ. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේක හොඳටම ප්‍රමාද වැඩි මේ ගැටලුවෙන් ඒ කියන්නේ මේ ප්‍රශ්නෙන් මේ සර්කිට් එක බේර ගන්න. ඉතින් ඒ හින්දා මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම මේ සර්කිට් එක ගැන මුලින්ම කතා කරද්දි කිව්වා සාමාන්‍යයෙන් මිලිසෙකන්ඩ්ස් වගේ රේන්ජ් එකේ තියෙන ගැටලු වලට විසඳුමක් විදිහට තමයි මේ සර්කිට් එක හොඳ වෙන්නේ. මයික්‍රෝසෙකන්ඩ්ස් එහෙම නැත්නම් නැනෝසෙකන්ඩ්ස් මට්ටමේ එන්න පුළුවන් ගැටලු කරන්ට් ස්පයික්ස් වලදී මේක ගැලපෙන්නේ නැහැ කියලා. හේතුව තමයි රිලේ එක ගොඩක් ස්ලෝ. ඉතින් මම හිතනවා දැන් මම කියන්න අවශ්‍ය දේවල් ටික ඔක්කොම වගේ මෙතන කියුණා කියලා. අවසානයේට අමතරව කියන්න තියෙන දේ කිව්වොත් එහෙම ඕගොල්ලෝ එහෙනම් මේ සර්කිට් එක ඇත්තටම හදලා බලලා ඒ වගේ මේ සිමියුලේෂන් එකක් කරලා බලලා විවිධ මේකේ වෙනස්කම් කරලා විවිධ ආගයන් වල වෙනස්කම් කරලා ඕගොල්ලොන්ට මෙතන කරන්ට් එක ලිමිට් වෙන්න ඕන ආගයන් වෙනස් කරලා එහෙම නැත්නම් මේ සිමියුලේෂන් එකේ ටිකක් මීට වඩා මේක ඇඩ්වාන්ස් විදියට කරලා ඕගොල්ලොන්ට මෙතන රෙෆරන්ස් එක උනත් වේරියබල් රෙසිස්ටර් එකක් දාලා විවිධ ආගයන් වලට බලලා එහෙම ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන් ඕගොල්ලෝගේ ක්‍රියේටිවිටි එකත් එක්ක. ඉතින් එහෙම ඔයගොල්ලෝ විවිධ වෙනස්කම් කරලා සමහර අයට මේක ඉම්ප්‍රූව් කරන්න අදහස් ඇති ඒ වගේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ මේකත් එක්ක ටිකක් වැඩ කරලා බලන්න. ඉතින් ගොඩක් දේවල් අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. හොඳ සර්කිට් එකක් කියලා මම කියනවා. දෙයක් ඉගෙන ගන්න ඕන නම් අපිට මෙතනින් ගොඩක් දේවල් ඕනනම් ගන්න පුළුවන්.
ඉතින් මෙතන එහෙනම් කියවෙන්න අවශ්‍ය ටික කියවුණා. මම එහෙමනම් නැවත සර්කිට් ඩයග්‍රෑම් එකට යනම් ආයි මෙතනට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එහෙමනම් මම මෙතනට සර්කිට් ඩයග්‍රෑම් එක ගත්තා. ඉතින් මේකේ මම හිතනවා දැන් ඔක්කොම පැහැදිලි ඇති කියලා ඔයගොල්ලොන්ට. මෙතන අමතරව ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ අපේ මේ ලෝඩ් එකට යන ලයින් එකේ ග්‍රවුන්ඩ් එක සහ මේ සර්කිට් එකේ ග්‍රවුන්ඩ් එක එකට කනෙක්ට් වෙනවා. ඒක පොඩ්ඩක් අමතරව මතක තියාගන්න. ඊට පස්සේ විශේෂයෙන් කියන්න කියලා දෙයක් නැහැ කියලා මම හිතනවා. තව ඔක්කොම මම හිතනවා වැදගත්ම දේවල් ටික කියුණා කියලා. ඊට පස්සේ මෙතන LED එක ගැන කිව්වොත් ඒකෙන් අපිට මේ ප්‍රොටෙක්ෂන් එක on the off කියන එක ඉන්ඩිකේට් කරන්න මම දාලා තියෙන්නේ. ඒක එතකොට හරි. ඊළඟට බැලුවොත් එහෙනම් මේ මම කනෙක්ෂන්ස් දාලා තියෙන විදිය මම හිතනවා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කියලා. එහෙන් බැලුවොත් මම හිතන්නේ ඔක්කොම කියවෙන්න අවශ්‍ය දේවල් ටික කියුණා. ඉතින් මොන හරි මගේ හැරුණා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ට හිතෙනවා නම් මොන හරි ඔයගොල්ලෝ දන්න තව දේවල් තියෙනවා නම් මේ එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒක මම හිතනවා මොන හරි දෙයක් ඉගෙන ගන්න කෙනෙකුට සහ හැමෝටම පොදුවේ ගොඩක් ලොකු උදව්වක් සහ ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙමනම් දැන් මේ සර්කිට් එක ටෙස්ට් කරන වීඩියෝ එක මම වෙනම පොඩි ෂෝට් වීඩියෝ එකක් විදිහට දාන්නම්. ඉතින් ෂෝට්ස් වල මම හිතන්නේ ටයිම් එක දැන් පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. මම හරියටම දන්නේ නැහැ. ඒ කියන්නේ මට ඔයාලා බලන්න බැරි වුණා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ඒක ෂෝට් වීඩියෝ එකක් විදිහට දැම්ම නම් වඩා ලේසි වෙයි කියලා මේකටම සෙට් කරනවට වඩා. ඉතින් එහෙමනම් ඒකත් එක්ක මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. එහෙමනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලනකොට ගොඩක් ස්තුතියි. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.